මේ ওই ටික තමයි පාඩම් ටික. හරිද? ඊට පස්සේ මේකේ පාඩම් ටිකේ ඔයාලට මම මේ ටියුට් එක දෙන්න. ටියුට් එකේ තියෙනවා මේ සිලබස් එක ගැන. සිලබස් එකේ ඇත්තටම මොනවද තියෙන්නේ කියලා. එතකොට පළවෙනි පාඩමේ තියෙන්නේ ICT කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට ICT කියන්නේ මොකක්ද කියලා ඔයාලා දැන් මෙච්චර කල් දැනගෙන හිටියේ ICT කියන එක කොහොමද මේ විදිහත් එක්ක ඉගෙන ගත්තී කියලා පොඩ්ඩක් බලන්න. ICT හරිද? I අකුරෙන් කියන්නේ මොකද්ද? Information. හරිද? C අකුනේ communication. T අකුරෙන් technology. ඕනේ කෙනෙක් දන්නවනේ. හරිද? technology කියලා කියනවා. හරිද? එතකොට information හැදෙන්නේ කොහොමද? දත්ත ඕනිනේ, data ඕනි. හරි? දත්ත කියන්නේ මොනවද කියලා මම කියලා දෙනවා. හරිද? දත්ත කියන්නේ මොනවද කියලා කියලා දෙනවා. මේ දත්ත හැදිලා මේ දත්ත සැකසුමකට භාජනය වෙලා ඒව ඉස්සරහට කියලා දෙනවා. දත්ත සැකසුමකට භාජනය වෙලා ইনফরমේෂන් හැදෙනවා කියමු. ඔන්න තොරතුරක් හැදුනා. ඔය තොරතුර කමියුනිකේට් කරනවා. ඒ කියන්නේ මොකද්ද? sannivedanaය. කමියුනිකේෂන් කියන්නේ sannivedanaය. හරිද? තොරතුරු ইনফরমේෂන් කියන්නේ තොරතුරු. හරි? තොරතුරු sannivedanaය. මෙතන තාක්ෂණය. එතකොට මොකද්ද මේ? තොරතුරු sannivedana තාක්ෂණය. තොරතුරු හදා ගන්නවා. හරිද? දත්ත භාවිතා කරලා තොරතුරු හදා ගන්නවා. ඒ තොරතුරු sannivedanaya කරනවා. තොරතුරු තිබ්බට වැඩක් නැහැනේ. ඒක අපිට හැබැයි ඒක කාට හරි යවලා මොකක් හරි දෙයක් ඒ කියන්නේ valuable insight එකක් අපි valuable දෙයක් ඒකෙන් කරන්න බෑ. ඒ කියන්නේ තොරතුරු sannivedanaya කරනවා තව කාත් එක්ක හරි. මොකක් use කළාද? තාක්ෂණය use කළා. අන්න. දැක්කද? ඒකට තමයි ICT කියලා කියන්නේ. තොරතුරු හදා ගන්නවා. ඒ හදා ගන්නත් අපි තාක්ෂණික උපකරණ එහෙම භාවිතා කරනෝනේ තොරතුරු හදාගන්න. තොරතුරු හදා ගන්නවා තාක්ෂණික උපකරණ භාවිතා කළා. ඒ වගේම තාක්ෂණික උපකරණ භාවිතා කළා ඒවා කමියුනිකේට් කරගන්නවා. ඒ කියන්නේ sannivedanayat කරගන්නවා. දැක්කද? මේ දෙකටම තාක්ෂණික උපකරණ තාක්ෂණය නව තාක්ෂණය භාවිතා කරන එක තමයි ICT කියලා කියන්නේ. අපි ඉගෙන ගන්නේ ICT කියලා ඔන්න ඕක. කොහොමද තොරතුරු ගැන මුල ඉඳලා අගට සිලබස් එකේ කතා වෙනවා. හරිද? sannivedanaya ගැන කතා වෙනවා. ඊට පස්සේ තාක්ෂණික උපකරණ තාක්ෂණය ගැන කතා වෙනවා. දැන් සිලබස් එක ගත්තොත් මේ තොරතුරු හැදෙන process එක තියෙන්නේ. මෙන්න මෙහෙම පොඩි process එකක් තියෙනවා. හරිද? ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ. ඉස්සරහට කියලා දෙනවා හරියටම මොකද්ද වෙන්නේ කියලා. ඉතින් කතන්දරයක් වගේ කියලා දෙනවා. එතකොට ආයෙ මේ කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ මෙතන data process ඊට පස්සේ information. හරිද? තොරතුරු විදිහට convert වෙනවා. හරිද? මෙන්න මේ process එක තියෙන්නේ. මෙන්න මේ process එක ඇතුලේ පාඩම් කිහිපයක් කතා වෙනවා. හරිද? කොහොමද දත්ත තොරතුරු හැදෙන්නේ? දත්ත වලින් තොරතුරු කොහොමද හැදෙන්නේ කියලා මේ අපේ සිලබස් එකේ පාඩම් කිහිපයකින් කවර් වෙනවා. හරිද? ඊට පස්සේ ඒ තොරතුරු හැදුණු තොරතුරු කොහොමද sannivedanaya වෙන්නේ? sannivedanaya ගැන අපි අර networking පාඩමක් තියෙනවා කියලා කිව්වේ. networking පාඩමක් එහෙම තියෙන්නේ. එතකොට කොහොමද sannivedanaya වෙන්නේ කියලාත් කතා වෙනවා ICT ඇතුලේ. හරිද? එතකොට තාක්ෂණය මේ හැමතැනම අපි තාක්ෂණය ගැන කතා කරන්නේ සිලබස් එක ඇතුලේම නව තාක්ෂණික උපකරණ කෝඩින් යූස් කරනවා. අරව කියයි මේවා කියයි හැමදේම තාක්ෂණයත් එක්ක තමයි කරන්නේ. ඔන්න ඕක තමයි ICT කියලා කියන්නේ. information හදා ගන්නවා. ඒක sannivedanaya කරනවා. ඒ හැම එකටම අපි technology use කරනවා. නව තාක්ෂණය භාවිතා කරනවා. හරි? ICT කියන්නේ ඔන්න ඕක. මාක් ඩවුන් එකක් දාගන්නකො පොඩි පොතක. ටියුට් එක මම එවන්න. ටියුට් එක තියෙනවා. ටියුට් එක මම එවන්න. ගෲප් එකට දාන්න. ටියුට් එකේ තියෙනවා මේ ඔක්කොම.
මේ පොඩ්ඩක් දාගන්නවද? මේක ඕනි වෙනවා. නැත්තම් අර අයිඩියා ගන්න නැතුවනේ ඉස්සරහට යන්නේ. මේ තොරතුරු තියෙනවනේ. තොරතුරු sannivedanaya කරනවා තාක්ෂණය භාවිතා කරලා. හරිද? තොරතුරු හදාගන්න පොඩි process එකක් තියෙනවා නවීන්. data process information කියලා. ඒ කියන්නේ දත්ත අරගෙන ඒක process එකකට ලක් කරලා process කියන්නේ සකසනවා. අර දැකලා තියෙනවනේ gear icon එකක් ඔය තියෙන ඔය setting වල එහෙම. නිකන් process කරනවා කියන අන්න ඒ වගේ idea එකක් මැවුනම ඇති. process කියන්නේ ඉස්සරහට කියලා දෙනවා. ඒ process කළා හරි මං කිය හිටියේ අරගම තමයි. ඒ කියන්නේ තොරතුරු අනිත් මාළි දැන් ජොයින් උනේ. ඒ කියන්නේ information කොහොමද හැදෙන්නේ කියලා. ඒ කියන්නේ දත්ත process වෙනවා. ඊට පස්සේ information හැදෙනවා. හරිද? ඔන්න ඔය process එකේ මල්ලි පාඩම් කිහිපයක් ඔන්න ඔය අපිට නිකන් කැරකිලා පාඩම් කිහිපයක තියෙන්නේ ඔය තොරතුරු හැදෙන process එක. හරිද? ඊට පස්සේ මේ communication කියන පාඩමේ sannivedana ගැන. ඊට පස්සේ technology කියන පාඩමේ තියෙන්නේ තාක්ෂණය කොහොමද මේ හැම එකටම තාක්ෂණය තමයි යෙදිලා තියෙන්නේ කියන එක තමයි ඔය technology කියන වචනේ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. හරි? ICT කියන එක අන්න එහෙම තමයි හැදිලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම මේක මකලා දාන්නම්. මේක ටියුට් එකේ තියෙනවා අරගෙන. මම එවන්නම් WhatsApp එකට. ICT කියන්නේ පොඩි දෙයක් එතකොට දැක්කනේ. තොරතුරු හැදෙන විදිහ තියෙනවා. ඊට පස්සේ ඒක මේ sannivedanaya කරගන්නවා. කාත් එක්ක හරි මම ෂෙයා කරගන්නවා. ඒ ඔක්කොටම මම තාක්ෂණික උපකරණ ටිකක් යූස් කරනවා. හරිද? ඔන්න ඕක තමයි වෙන්නේ. හරිද? ඊළඟට දැන් අපි මේ පළවෙනි පාඩමේ බලමු. මුල ඉඳන් යන එක හොඳයිද? ඔව් මේ දැන් මම මේ කියලා දුන්න එක මල්ලි ICT කියන ඒවා මේවා සාමාන්‍ය මෙහෙම ලොකුවට ඇයි හේතු කියලා පහදන්නේ නැහනේ. මේවා නිකන් ICT තොරතුරු සහ sannivedana තාක්ෂණය කියලා දානවා. ඒතර ඒ වුණාට අපි දැනගෙන ඉන්න බෑ ඒක. ඒකයි මම පොඩ්ඩක් මේක ස්පීඩ් කරේ. ඒ වුණාට ඔයා Python එහෙම ඉගෙන ගද්දි ඇත්තටම ඇයි ඒ කෝඩ් එකක් රන් කරන්නේ? ඒකෙන් මොකද්ද වෙන්නේ? කතන්දරයක් වගේ ඔලුවට දාගන්න ඕනේ. يعني ඇයි කියලා නිතරම හේතු හොයන්න ඕනේ. දැන් හේතුවක් ආව ගමන් නැත්නම් ඔලුව විකාර වෙනෝනේ. හරියට ඒකේ හේතුවක් කියන්නේ නැතුව මෙන්න මේක මෙහෙමයි කියලා කිව්වම හිත අර අවිශ්වාසයිනේ. අර ඒවා මං හරියටම ඒ පාඩම් වලදී අවශ්‍ය තැන් වලදී කියලා දෙනවා. මේ වගේ මේ පොඩි තැන් ගොඩාක් ටයිම් එක ගත්තොත් අවුල් ඒකයි. හරි කොහොම හරි දැන් පළවෙනි පාඩමේ අපිට තියෙන්නේ concept of ICT. හරිද? concept of ICT. හරිද? මේ concept එකේ මුලින්ම තියෙන්නේ මොකක්ද දන්නවද? දත්ත සහ තොරතුරු කියන්නේ මොකක්ද කියලා. මුලින්ම තියෙනවා data. data කියන්නේ මොනවද? දත්ත. හරිද? මුලින්ම තියෙනවා දත්ත. එතකොට දත්ත කියන්නේ මොනවද? දත්ත කියන්නේ මම මෙහෙම කියන්නම් පන්ති කාමරයක් තියෙනවා. හරිද? පන්ති කාමරයක ළමයි ටිකක් ඉන්නවා. ටීචර් කෙනෙකුත් ඉන්නවා. දැන් ටීචර් ළමයින්ගේ ගණිතයේ ලකුණු තියෙන්නේ. ගණිතයේ ලකුණු ලියනවා මෙන්න මෙහෙම වගුවක. හරිද? ගණිතයේ ලකුණු ටික මෙහෙම අමල් ඔන්න 68යි. හරිද? ඊට පස්සේ කමල් 70යි. හරිද? ඊට පස්සේ නිමල් 69යි. හරිද? ඊට පස්සේ අමාලි මොකද 80යි. හරිද? දැන් ඔහොම තියෙනවා. මේ වගුව බලපු ගමන් කියන්න පුළුවන් ද කාට හරි මේ ඔය කියන්නේ මේ මෙන්න මේ තොරතුරුනේ. ඒ කියන්නේ නෑ එහෙමත් ඕනේ නෑ. ඔයා හිතන්නකෝ මේ වගුව ලොකු වගුවක් දැක්ක ගමන් කාට හරි කියන්න පුළුවන්ද මේ වටිනා කියන දෙයක්? මේක වටිනවද ඇත්තට?
මේ ලකුණු ටික විතරක් මෙහෙම පේලියට තීද්දි වටින්නේ නැහැ. මේක අපි මොකක් හරි දෙයක් මේකට කරන්න ඕනේ. එක්ක මේකේ සාමාන්‍ය අගය හොයන්න ඕනේ මේ ටිකේ. සාමාන්‍ය නෙවෙයි. මාතේ හොයවුවොත් එහෙම අපිට දැනගන්න පුළුවන් මෙයා මෙන්න මේ අකුර. ඒ කියන්නේ දැන් අපි මෙතනත් කියමුකෝ 68යි කියලා. හරිද? 68 ඒවා දෙකක් තියෙනවා. හරි. මෙතනත් 68යි කියමුකෝ. එතකොට 68 ළමයි ගොඩක් අය අපේ පන්තියේ අරගෙන තියෙන්නේ 68. ඔන්න ටීචර් ගිහින් කියනවා එහා පන්තිය දැන් AB කියලා පන්ති දෙකක් තියෙනවා කියලා කියමුකෝ. A පන්තියේ ටීචර්ගේ තමයි මෙන්න මේ ලකුණු ටික. A පන්තියේ ළමයින්ගේ ලකුණු මේ. හරිද? A පන්තියේ ටීචර් B පන්තියේ ටීචර් ගිහින් කියනවා අපේ පන්තියේ ලකුණු 68 තමයි වැඩිපුරම ගණන් වලට අරන් තියෙන ළමයි. එතකොට ඒක මොකද්ද? ඒක තොරතුරක්. අපි මොකද්ද කරේ? මේ ටික එකතු කරානේ ළමයි. 68 ඒවා එකයි. ඒ කියන්නේ කවුන්ට් කරා. ගණන් කරා. හරිද? එතකොට ගණන් කිරීම කියන්නේ මොකද්ද? ගණන් කිරීම කියන්නේ මොකද්ද? මේකේ process එක නේද? ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් කරනවා. කරනවා කියන්නේ process. ක්‍රියාවලිය. process කියන එකේ සිංහල තේරුම තමයි ක්‍රියාවලිය. හරිද? process කියන්නේ ක්‍රියාවලිය. හරි? ක්‍රියාවලිය. මොකද්ද ක්‍රියාවලිය? මේ ටික ගණන් කරා. අන්න. ආදානය මොකද්ද? ගණිතයේ ලකුණු. එතකොට ක්‍රියාවලිය මොකද්ද? එකම වර්ගයේ ඒවා ගණන් කිරීම. එකම වර්ගයේ ලකුණු ගණන් කිරීම ක්‍රියාවලිය. හරිද? ඊට පස්සේ ප්‍රතිදානය මොකද්ද? මේකේ ප්‍රතිදානය මොකද්ද? ඒ කියන්නේ ඒකෙන් ප්‍රතිදානය කියන්නේ ඒකෙන් එන ඒ කියන්නේ අවුට්පුට් එක එළියට දෙන එක කියන්නේ. දැන් මොකක් හරි උක්මෝලකින් මේ අවසානයේ ප්‍රතිදානය දානවා මේ උක්යුෂ ටික එනවා කියලා කියමුකෝ. අර ඒ වගේ ප්‍රතිදානය වෙනවා. එළියට දෙන්නේ මොකද්ද? අන්න ඒක තමයි ප්‍රතිදානය කියන්නේ. එතකොට ගණන් කිරීම කියන්නේ ක්‍රියාවලිය නම් ප්‍රතිදානය මොකද්ද? මෙන්න 68. වැඩිම වාර ගණනක් යෙදුන වැඩිම වාර ගණන 60යි 68යි කියන තොරතුර. ඒක තොරතුරන්නේ. ඔන්න ඒ පන්තියේ ළමයින්ගේ වැඩිපුරම යෙදිලා තියෙන්නේ 68. ඒක සුපිරි තොරතුරක්. ඒක මාර විදියට වටිනවා. ඒ තොරතුර භාවිතා කළා. ඇයි මොකටද ළමයි 68 උනේ? ළමයි අපේ පන්තියේ මෙච්චර ළමයි 68 වුණානේ. ඔන්න නව තීරණයක් ගන්න පුළුවන්. ඔන්න ඊළඟ මේ වාර විභාගේ එනකොට ඔන්න ටීචර්ට හිතන්න පුළුවන් ගණිතයට ළමයි උනන්දු කරන්න ඕනි. මෙහෙම ඉඳලා බෑ. එහෙම කියලා ඔන්න ටීචර් තීරණයක් ගන්නවා. අන්න තීරණයක් ගන්න අපි මොකද්ද එතකොට භාවිතා කරේ? මේ නිකන් data ටිකද? මේ පොලිමරේ තියෙන data ටිකද නැත්නම් අපි මේ හදාගත්ත තොරතුරද? වැඩිම වාර ගන්න කියන තොරතුරද? අපි තීරණය ගන්න භාවිතා කරේ. අපි තීරණය කරන්න භාවිතා කරේ වැඩිම වාර ගන්න කියන මෙන්න මේ 68 කියන ඉලක්කම. හරි? 68 කියන ඉලක්කම තමයි වැඩිම වාර ගන්න කියදිලා තියෙන්නේ. එතකොට ඒක නියමම තොරතුරක්. හරිද? එතකොට දැන් ඔයාලට තේරෙනවද දත්තයක් හා තොරතුරක් අතර තියෙන වෙනස? data එකක් සහ information එකක් අතර තියෙන වෙනස තේරෙනවද? දත්තයක් කියන්නේ නිකන් අමු ද්‍රව්‍ය ටිකක්. හරිද? හැබැයි තොරතුරක් කියන්නේ ඒක වටිනා කියන දෙයක්. ඒක අපි මේ දත්තයක් නිකන් දත්තයක් තොරතුරක් බවට පත් වෙන්නෙත් නැහැ. මොකක් හරහාදපත් වෙන්නේ? ලස්සන ක්‍රියාවලියකට ගිහිල්ලා තමයි අවසානයේදී තොරතුරක් එන්නේ. තේරෙනව නේද? අපි මේකට අපි උදාහරණයක් ගමු. ඔයා දැන් මේ ගාමට්ටයක් ගමුකෝ. හරිද? ඒත් ඕනේ නැහැ. ඒක ඕනේ නැහැ. ඒක එතකොට මේ ඊට වැඩිය ඔයාට හොඳම උදාහරණයක් තියෙනවා. ටියුට් එකෙත් මම ඒක දාලා තියෙන්නේ. මේ උදාහරණේ බලන්නකෝ. මෙන්න මේ වගේ අපි ගමු උදාහරණයක් හොඳම උදාහරණයකට ඔයා CID කෙනෙක් කියන්නකෝ. ඔන්න ඔයා CID කෙනෙක්. හරිද? ඔන්න ඔයාට කෝල් එකක් එනවා. ඔයාලගේ ආසන්න. ඒ කියන්නේ ඔයා බලා ගන්න ප්‍රදේශයේ ආසන්න. ඔයාට අයිති ප්‍රදේශයේ ආසන්නව මේ අපරාධයක් වෙලා කියලා. ඔයා යනවා දැන් තැනට. හරිද? ඔන්න අපරාධයක් වෙලා. කෝල් එකක් එනවා. හරි? කෝල් එකක් එනවා.
කෝල් එකක් එනවා. අපරාධයක් වෙලා ඔන්න දැන් ඔයා ඉස්සෙල්ලාම යනවා තැනට. තැනට ගිහිල්ලා මොකද්ද කරන්නේ? ගියපු ගම දැන් ඔයා යන්නේ ඔයාගේ ලැප්ටොප් එකත් අරගෙන දැන් එහෙම තමයි යන්නේ. දැන් ලැප්ටොප් එකේ තියෙනවා ඔයා රහස් පරීක්ෂකයෙන්නේ. එතකොට රහස් පරීක්ෂකයාට වෙන්නුණු ඩේටාබේස් එක ඒ කියන්නේ ඔයාගේ තොරතුරු කලින් තව රහස් පරීක්ෂකයෝ මෙන්න මෙහෙම හොරු ඉන්නවා මෙන්න මේ වගේ අය ගැවසි ඉන්නවා මෙන්න මේ වගේ තැන්වල මෙයාගේ නම මෙන්න මේක ඒ කට්ටිය ඒ තොරතුරු එකතු කරනවනේ. ඒ එකතු කරන තොරතුරු එයාලගේ ලැප්ටොප් එකේ තියෙනවා. හරිද? දැන් එයාගේ ලැප්ටොප් එක මෙහෙම ගමුකෝ. එයාගේ ලැප්ටොප් එකේ තියෙනවා කියමුකෝ. වෙබ්සයිට් එක හරි එයාලගේ මොකක් හරි CID එකේ තොරතුරු තියෙන තැනක තියෙනවා. හරිද? ඔන්න එයාගේ ලැප්ටොප් එකේ තියෙනවා. ඒ ටික ඔය එයා ලැප්ටොප් එකත් අරගෙන මොකද කරන්නේ? ඕන දැන් ඔයා කියමුකෝ. ඔයා ලැප්ටොප් එකත් අරගෙන එතෙන්ට යනවා. එතෙන්ට ගියාම ඔයාට දකින්න තියෙනවා මෙන්න මෙහෙම කැප් එකක්. රතු පාට තොප්පියක් දකින්න තියෙනවා. හරිද? ඊට පස්සේ ඔයාට තව දකින්න තියෙනවා සපත්තු අඩි පාරක් දකින්න තියෙනවා. මෙන්න මෙහෙම. සපත්තු අඩි පාරක් දකින්න තියෙනවා. හරිද? කැප් එක හරිද? සපත්තු අඩි පාර ඊට පස්සේ ඔයාට දකින්න තියෙනවා මේ කොලයක රුපියල් 5000යි කියලා මෙන්න මෙහෙම ලියපු පොඩි කොල කෑල්ලක් තියෙනවා. තේරෙනවද? එතකොට මෙන්න මේ ටික ඔයාට ගියපු ගමන් දකින්න පුළුවන් බිම වැටිලා තියෙනවා. මොකද්ද කරන්නේ ඔයා? ඔයා ගියපු ගමන් අතට අරගෙන මේ තමයි හොරා. ඔයාට කියන්න පුළුවන්ද? ඔයාට ගියපු ගමන් පුළුවන්ද මේ කැප් එක දාන්න මෙයා තමයි හොරා. එහෙම කියන්න බෑනේ. ඔයා මොකද කරන්නේ? මේ කැප් එක දාන. රතු පාට කැප් එක දාන. මේ සයිස් එක ඔයා මනිනවා. ඔන්න 10යි. සෙන්ටිමීටර් හරි මොනවා හරි දැන් අපි ඒකකයක් ගමුකෝ. සෙන්ටිමීටර් ගමු නෑ. අඩියක් ගමුකෝ. අඩියකුත් නෑනේ. සාමාන්‍යයෙන් සයිස් එකක් ගමු මොකක් හරි මට මතක් වෙන්නේ නෑ 27 කියලා ගමුකෝ. 27 සපත්තු දාන අඩියක් තියෙන 27 ඒ වගේ ආසන්න රතු පාට කැප් එකක් දාගෙන ඉන්න කෙනා කවුද? දැන් මේ 5000 ඒක අමතක කරලා දාන්න. ඒකට තොරතුරක් එයාට ගන්න පුළුවන් කියලා හිතමුකෝ අපි මොකක් හරි. එතකොට ඔයා මොකද කරන්නේ? ලැප් එකේ බලනවා රතු පාට කැප් එකක් දාන කවුද? මෙන්න මේ ගාන සයිස් එක දාන සපත්තුවේ තියෙන හොරා කවුද කියලා ඔයා ලැප් එකෙන් බලනවා. ඔයා මොකද කරන්නේ? ලැප් එකේ සර්ච් කරනවා. අන්න ප්‍රොසෙස් එකක් කරනවා. ක්‍රියාවලියක් තියෙනවනේ. ක්‍රියාවලියක්. මං කිව්වේ අර ක්‍රියාවලියක් අනිවාර්යෙන් ඕනේ කියලා. මේ තියෙන්නේ එතකොට මොනවද? දත්ත. එතන තිබුණු දත්ත ටික. ඒක ක්‍රියාවලියකට දානවා. ඔයාගේ ලැප් එකෙන් ඔන්න හොයලා බලනවා. රතු පාට කැප් එක දාන අඩිය 27 ඔන්න ඔහොම කෙනා කවුද? ලැප් එකෙන් දාලා ගත්ත එකම මෙන්න ඩිටෙක්ට් වෙනවා. මේ තමයි මොකක් හරි පාතාල කල්ලියක ඔන්න කළු චූටි. හරිද? මේ ඉන්නේ කළු චූටි. මොකද්ද වෙන්නේ? මෙන්න බෝඩ් එකක් ගහනවා wanted. ඒ කියන්නේ අවශ්‍යයි. මේ ඉන්නේ මෙන්න මෙයා ඕනි කියලා කළු චූටිගේ මෙන්න මේ ෆොටෝ එකක් දාලා wanted කියලා බැනර් එකක් ගහනවා. තේරෙනවද? එතකොට කළු චූටි අවශ්‍යයි කියලා ඔය තැන් වල ටියුෂන් ක්ලාස් වල බෝඩ් එහෙම ගහන්නේ. ඒ විදිහට ගහනවා. දැන් අපේ ලංකාවේ කරන්නේ නැතුණා පිටරට එහෙම වුණාම බෝඩ් එකක් ගහනවා. මෙතන දැන් ඔයාලට කියන්න පුළුවන් දත්ත කියන්නේ මොනවද කියලා. දැන් මේ මෙතන දත්තයි තොරතුරුයි ඔයාලට කියන්න පුළුවන්ද? දැන් මං කියන්නම් එක සැරයක් අහගන්න. දත්ත කියන්නේ මොනවද? මේ අපි දැකපු මේ අමු දේවල් මෙලෝ රහකට නැහැ. ඇත්තටම මේ කිසිම තේරුමකුත් නැහැ. හරිද? මේ ටික තමයි දත්ත. හැබැයි ඔයා ලැප් එක අරගෙන ගියා. ඒකෙන් ඔයා ප්‍රොසෙස් කරා. දෙයක්. ඒ කියන්නේ ඔයා ක්‍රියාවලියකට නතු කරා. මේ දත්ත ටික දැම්ම ලැප් එකට. දත්ත ටික දානවනේ ඔයා මේ කීබෝඩ් එකෙන් එන්ටර් කරලා හරි මවුස් එකෙන් ක්ලික් කරලා හරි මේ ටික දැම්ම ලැප්ටොප් එකට. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතන ප්‍රතිදානේ අවුට්පුට් එක. ප්‍රතිදානේ කියන්නේ අවුට්පුට් එක. හොඳේ. ප්‍රතිදානය මොකද්ද වෙන්නේ? ප්‍රතිදානය කළු චූටි තමයි මේ අපරාධකරුවා කියලා ඔන්න ඩිටෙක්ට් වෙනවා. අන්න තොරතුරු කළු චූටි කියන තොරතුරු ඇවිල්ලා කළු චූටි මෙන්න මේ කඩේ කඩලා මේ බැංක් එක මේ බැංක් එකෙන් හොරකම් කරලා සල්ලි කියලා ඔන්න තොරතුරක් එනවා. ඒ තොරතුරු කොච්චර වටිනවද?
ඒකට අපි යූස් කරේ මොකද්ද? ටෙක්නොලොජි. තාක්ෂණික උපකරණයන්නේ ලැප්ටොප් එක කියන්නේ. තාක්ෂණික උපකරණයක් යූස් කරලා තියෙනවා. ඔන්න ඕකත් ICTම තමයි. මොකද්ද තාක්ෂණික උපකරණයක් යූස් කරලා තියෙනෝනේ. තොරතුරු මොකද කරලා තියෙන්නේ? තොරතුරුත් හදලා. ඔයා දැන් මේ කැප් එක තියෙනෝනේ. මේ කැප් එකේ පාට ඕනේ. ඔයා මේක මයින්ඩ් මේකේ ඇඟිලි සලකුණු හරි මේකේ සලකුණු ටික අයිඩෙන්ටිෆයි කරගන්න. ඔයා එක්ක ෆොටෝ එකක් ගන්න ඇති. ෆෝන් එක මෙතන යූස් කරා. ඔන්න එතකොට තව තාක්ෂණික උපකරණයක් මෙතනත් යූස් කළා. දැක්කද? ඒ කියන්නේ දත්ත ගන්නත් දත්ත දැන් වෙලත් අපි තාක්ෂණය යූස් කරනවා. දැක්කනේ? මේ තාක්ෂණය කියන එක අපි මෙතන ටෙක්නොලොජි කියලා ලිව්වොත් ටෙක් කියලා ලිව්වොත් හරිද? ටෙක් කියලා ලිව්වොත් මේ හැමතැනටම ටෙක් යූස් කරලා තියෙනවා අපි. හරි? ප්‍රතිදානයටත් මොකද කරලා තියෙන්නේ? අපි ටෙක්නොලොජි යූස් කරලානේ මේක print කරලා ගැහුවේ. ICT කියන්නේ ඔන්න ඕක. එතකොට දත්ත කියන්නේ මොකද්ද? අමුම දේවල්. ඒ කියන්නේ කිසිම valuable value නැහැ. value එකක් නැහැ. value zero value. හරිද? ඊට පස්සේ මේ තොරතුරු කියන්නේ ඊටාම වටින දෙයක්. තේරුණාද? හෙලෝ ඇහෙන්නේ නැද්ද? ඇහෙන්නේ නැතුව ගියා බෝඩ් එක පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක පේන්නේ නැතුව ගියා. දැන් කොතෙන්ද යනකම් ඇහුණා මේ මෙතෙන් මේ බෝඩ් එකක් ගහනවා කියලා කිව්වේ මෙන්න මෙතන. එතෙන්ට එනකම් කියනවා ඇහුණාද බං? ඔව් ඔක්කොම ඇහුණා එකපාරම ගියේ. දැන් හරි. එහෙම ඩ්‍රොප් වෙනවා මේ අපි වෙන මේ කනෙක්ෂන් එකක් බලමු. මගේ එකේ මේ හච් එකක් තියෙන්නේ. ඒක තමයි ප්‍රශ්නේ මේ අපි පස්සේ මේ ඊළඟ සතිය බලමු දැන් මේකේ ලොකුවට මේකක් නැහැ මේකේ කතන්දරේ වගේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. හරිද? කොහොමත් බෝඩ් එකේ දැන් මේ කෝඩින් එහෙම කරද්දී එහෙම ඔයාලට මේ ඕනි මේක. නැත්තම් කරන්න අමාරුයි මේ කොහොමත් සිග්නල් මදි නිසා. හරි. දැන් මේකේ නවීන් කියන්නකො දත්ත කියන මොනවද මෙතන? තේරුණාද දත්ත කියන එක? වෙනමම. ඔව්. ඒකනේ. දත්ත කියන්නේ එතකොට ඒ පොඩි හම්මයක් එන්න ගත්තා නේද? නෑ. හම්මයක් එනවද මයික් එකේ? නෑ. එන්නේ නැහනේ. හරි. නෑ. එතකොට දැන් තේරෙනවනේ. දත්ත මේවා ක්‍රියාවලිය මොකද්ද? ලැප් එකට දාන එකනේ. ලැප් එකට දැම්මා. ඊට පස්සේ මේ පෝස්ටරේ විදියට අන්න කළු චූටි කියලා හොරා වුණානේ. දැන් තේරෙනවනේ. මේ මොනවාද? මේ දත්ත නවීන්. හරිද? මේ දත්ත මේ මොකද්ද? ක්‍රියාවලිය. ක්‍රියාවලිය. ඊට පස්සේ මේ මොකද්ද? අවුට්පුට් එකනේ. ප්‍රතිදානය. අපි හැම තැනම මේ ඔයා කියන මේ සිලබස් එකේ අවසානයේ දක්වා මේ දත්ත ක්‍රියාවලිය ප්‍රතිදානයයි කැම්පස් එකට එනකම්ම කැම්පස් එකෙන් එහාටත් මේ තියෙන්නේ IT වල තියෙන්නෙම දත්ත ඉන්පුට් කරනවා ඒක ක්‍රියාවලියකට භාජනය කරනවා ඊට පස්සේ ප්‍රතිදානයක් ඒකෙන් එනවා. ඔන්න ඕක තමයි ICT වල තියෙන්නේ. ඇත්තටම ICT වල වෙන්නේ ඔන්න ඕක. අපි software එකක් හදලා software එකක් හදලා මොකද බලාපොරොත්තු වෙන්නේ? දත්ත කොහෙන් හරි ටිකක් දානවා. ඒ ටික process වෙනවා software එක ඇතුලේ output එකක් එනවා. ඒකෙන් අපිට මොකක් හරි වැඩකට ඇති දෙයක් සිද්ධ වෙනවා. හරිද? නිල නිර්වචනයක් තියෙනවා ටියුට් එකේ තියෙනවා එක. නිල නිර්වචනය කියන්නේ ICT වලට නිල නිර්වචනයක්. ICT කියන්නේ මොකක්ද කියලා. කියන පරිගණකය, අන්තර්ජාලය සහ අනෙකුත් විද්‍යුත් උපාංග පරිගණක අන්තර්ජාලය. අන්තර්ජාලය කියන්නේ ඉන්ටර්නෙට් එක. හරිද?
පරිගණක, අන්තර්ජාලය සහ අනිකුත් විද්‍යුත් උපාංග. ඒ කියන්නේ ටෙක්නොලොජිකල් ඩිවයිස් නේ. ටෙක් ඩිවයිස් තියෙන්නේ. ඒ ඩිවයිස් භාවිතා කරමින් දත්ත ග්‍රහණය කිරේ. දත්ත ග්‍රහණය කර ගන්නවා කියන්නේ මොකද්ද? දත්ත ග්‍රහණය කර ගන්නවා කියන්නේ ලබා ගන්නවා. දැන් ওই සෙන්සර්ස් තියෙන්නේ. දැන් ওই වාහන දැන් අලුතෙන් එන රේන්ජ් රෝවර් එහෙම තියෙන්නේ. රේන්ජ් රෝවර් එහෙම ඔටෝ මොඩ් එකේ එහෙම තියෙනවනේ. හරිද? රේන්ජ් රෝවර් ඕනෙම නෑ. ඔය දැන් ටෙස්ලා වෙලම හොඳම ඒ කියන්නේ සෙන්සර් පද්ධතියක් තියෙනවා කියනවනේ. ඒ කියන්නේ ඉස්සරහින් ගහක් තියෙනවා නම් සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරගන්නවා. ඔන්න සයිඩ් කණ්ණාඩිය ගාව සෙන්සර් එකක් තියෙනවා නම් ඔන්න ඒ සෙන්සර් එකෙන් ඩිටෙක්ට් කරගන්නවා මෙන්න මෙතන ගහක් තියෙනවා. මේ පැත්තට කපන්න ඕනේ. මොකද්ද කරන්නේ? සෙන්සර් එකෙන් මොකද්ද කරන්නේ? ගහක් තියෙනවා. ඒක ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන කාර් එක ඇතුලේ තියෙන කම්පියුටර් එකට ඒ තොරතුරු යවනවා. දැක්කද? ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගන්නවා කියන්නේ අර ලබා ගන්නවා කියන එක. ඒත් දත්ත ග්‍රහණය කර. හරිද? දත්ත ග්‍රහණය කර ඒවා ප්‍රයෝජනවත් තොරතුරු බවට සකස් කර. මොකද්ද කරන්නේ? දත්ත ග්‍රහණය කරගත්තට වැඩක් නැහැ. ඒව මොකද්ද කරන්න ඕනේ? ප්‍රයෝජනවත් තොරතුරක් කරන්න ඕනේ නේ. මේ වගේ තොරතුරක් කරන්න ඕනේ. තොරතුරක් කර බවට සකස් කර ඉන්ෆර්මේෂන් එකක් බවට පත් කළා එම තොරතුරු ගබඩා කිරීම. අන්න දැන් මේ කළු චූටි හොරකමක් කරානෙලා. එතකොට මේ කළු චූටි කරපු හොරකමත් එක්ක මෙයා මොකද කරන්නේ? ලැප් එකේ ගබඩා කරනවා. කළු චූටි මෙන්න මෙදා බැංකුවක් ඇදුවා. ලැප් එකේ ගබඩා කරගන්නවා. ඒකේ Excel sheet එක ඔය Excel ඔයාලා ඉගෙනගෙන තියෙනවනේ. Excel එකත් ඔය දත්ත ගබඩා කරගන්න එක විදිහන්නේ. ඔයා ෆෝන් එකේ සේව් කරගන්නවා කියන්නේ මොකද්ද? ඔයාගේ ෆෝන් එකේ මේ වගේ ටේබල් එකක මෙන්න මෙදා මෙන්න මෙහෙම ෆොටෝ එකක් සේව් වුණා. ඒ ෆොටෝ එක තමයි මෙන්න මෙතන තියෙන්නේ කියලා ටේබල් එකක් තියෙනවා ඇතුලේ. හරි. ඒ ටේබල් එක තමයි ඩේටාබේස් එක කියන්නේ. ඒක අපි ඩේටාබේස් පාඩමේ කතා කරගන්නවා. හරිද? මේ විදිහට තොරතුරු ගබඩා කිරීම, ආරක්ෂා කිරීම. එතකොට සිකියුරිටි එක. අපි සිකියුරිටි එක ගැන හිතන්න ඕනේ. ආරක්ෂා කරන එකත් IT වලම කොටසක් තමයි. දත්ත ආරක්ෂා කරන්න සයිබර් සිකියුරිටි තියෙන්නේ. අහලා තියෙනව නේද? සිකියුරිටි පැත්ත හිතන්න ඕනේ. එතකොට සිකියුරිටි ආරක්ෂා කිරීම අවශ්‍ය පාර්ශවයන් වෙත කාර්යක්ෂමව හෝමාරු කිරීමේ. ඒ මොකද්ද? කමියුනිකේෂන්. අන්න ෂෙයා කරගන්න. ෂෙයා කිරීමේ සමස්ත ක්‍රියාවලිය තොරතුරු හා sannivedana තාක්ෂණය ලෙස හැඳින්වේ. හරිද? ඕක කටපාඩම් කරන්න එපා. ඕකට ලකුණු එන්නෙත් නෑ. ඕක ලියන්නෙන්නෙත් නෑ කටපාඩම් කරලා. හරිද? මං කිව්වේ ඔය බේස් එක දාගෙන නැතු ඉස්සරහට ගියොත් එහෙම වෙන්නේ සබ්ජෙක්ට් එක එපා වෙන එක. මේ හැම එකටම ඇයි කියන හේතුව දැනගෙන යන්න ඕනේ. මොකද්ද ICT කියලා දන්නේ නැතුව ඉස්සරහට ගියාම අමාරුයි නිකන් සබ්ජෙක්ට් එක එපා වෙනවා. කොහොම හරි ඊට පස්සේ මම තව පොඩි ඩයග්‍රෑම් එකක් පෙන්නන්නම්. ඒක මාර විදිහට වටිනවා. හරිද? කමන්නේ දැන් මම මේ කියලා දුන්නා ඔයාලට. ඒ ඩයග්‍රෑම් එක මම කියලා දුන්නා. කමන්නේ ආය අඳින්නම්කෝ තව සැරයක්. නවීන්ට එහෙම මුල ඉඳන්ම යන්න එපා. ඒකෝට තව සැරයක් කියලා දෙද්දි ඒක හොඳටම තේරෙනවා. හරිද? මේකෙන් කියවෙන්නේ මොකද්ද? මේ ටෙක්නොලොජි කියන එක ටිකක් යටට දැම්ම නම් තව ටිකක් පැහැදිලි. දත්ත හදා ගන්නවා. කොහොම හරි දත්ත හදා ගන්නවා. ඒ දත්ත අපි මොකද කරන්නේ? දත්ත කොහෙන් හරි ග්‍රහණය කර ගන්නවා. එක්ක සෙන්සර්ස් වලින් එන්න පුළුවන්. මොනාගෙන් හරි දත්ත ග්‍රහණය කර ගන්නවා. ඊට පස්සේ ඒක මොකද්ද කරන්නේ? ක්‍රියාවලියකට දානවා. අපි කතා වුනේ. පට්ට ලේසි හරි දත්ත ග්‍රහණය කරගත්තා.
ඒක ක්‍රියාවලියකට දැම්මා. ඊට පස්සේ ඔන්න ඉන්ෆර්මේෂන් එනවා. දැන් අපි ක්‍රියාවලියකට දැම්මනේ. ඒ හේතුව නිසා තමයි දැන් ඉන්ෆර්මේෂන් එන්නේ. හරිද? නිකම්ම ඉන්ෆර්මේෂන් මෙහෙම එන්න පුළුවන්ද? බෑ. එහෙම වැරදි. හරිද? එහෙම එන්න බෑ. හරිද? ඉන්ෆර්මේෂන් හැදුනා. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට දැන් තොරතුරු තියෙනවා. තොරතුරු තියාගෙන අපි හිටියොත් මොකද වෙන්නේ? දැන් ඔයාට මේ 1990 ඔයා ඉස්සර කාලේ හිටියා කියන්නේ ඔන්න එදා මැච් එකක් ගැහුවා. හරිද? එදා මැච් එක දින්නද නැද්ද කියලා ඔයා දන්නේ නැහැ. දැන් ටීවී එකේ ගියා ඔයාට බලන්න ටීවී එකක් නැති නිසා හිටියා කියමු ඒ කාලේ. එතකොට එදා දිනපු මැච් එක ඔයා අද දැනගත්ත කියන ඔයා ෆෝන් එකක් ගත්තේ අවුරුදු ගානක. ඔයා එදා දැනගත්තම ඒකේ ඔයාට ඒ කියන්නේ සතුටු වෙන්නවත් පුළුවන්ද? එදා මැච් එක දිනලා. එච්චරයි. හැබැයි ඔයා ඒ වෙලාවේ දැනගත්තා නම් ඒ තොරතුරේ වටිනාකම කොහොමද? ඒක තමයි අපි දත්ත තියාගෙන හිටියට වැඩක් නැහැ. දත්ත ගබඩා කරගෙන දත්ත නෙමෙයි සෝරි තොරතුරු ගබඩා කරගෙන තියාගත්තට වැඩක් නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? ඒක කාත් එක්ක හරි ෂෙයා කරගන්න ඕනේ. ෂෙයා කරගත්තම තමයි ඒකෙන් මොකක් හරි එක්ක මුදල් උපයන්න පුළුවන්. අපිට වාසියක් ගන්න නම් මොකක් හරි කරලා ඒ දත්ත ටික ෂෙයා කරගන්න ඕනේ. කාත් එක්ක හරි ඒකට තමයි කමියුනිකේෂන්. ඔය ඉංග්‍රීසි වචන ටික පොඩි පොඩි ටිකක් තියෙන්නේ. කමියුනිකේෂන් හරිද? කොමියුනිකේෂන් කියන්නේ මොකද්ද? sannivedanaya. sannivedanaya. හරිද? ඔය පොඩි පොඩි වචන ටිකක් තියෙන්නේ. ඒ වචන ටික අල්ලගත්තාම මේ කොහොමත් මේ වචන ටික ඔක්කොම අල්ල ගන්න ඕනේ. ඒක ටියුට් එකේ තියෙනවා වරහන් ඇතුළෙත් තියෙනවා. හරිද? එතකොට sannivedana කියන්නේ ඕකට. අපි data හැදුවා, ඒක process කරා, information එක ආවා, ඒක share කරගත්තා, ඒ තොරතුරු ටික. ඒ හැම එකටම මොකද්ද ළමයි කරන්නේ? technology use කරනෝනේ. අන්න. මොකද්ද use කරන්නේ? තාක්ෂණය. තාක්ෂණය ළමයි use කරනෝ මේ හැම එකටම. data, process, information, communication. එන communicate sannivedanaya කරනවා. අපි මේ හැම දෙයකම දත්ත ග්‍රහණය කරගන්නත් බං sensors නේ use කරන්නේ. එතකොට sensors කියන්නේ මොනවාද? තාක්ෂණික උපකරණනේ. ඔන්න ඕකට තමයි මෙන්න මේ සමස්ත ක්‍රියාවලියට තමයි ICT කියලා කියන්නේ. ඔන්න ඕක තමයි ICT. හරි. ඔච්චරයි. ICT කියන්නේ ඔන්න ඕක. මේකේ මේ තියෙනවා ඩයග්‍රෑම් එකක් තියෙනවා ටියුට් එකේ. ආයෙ දැන් ලියා ගන්න දෙයක්වත් නැහැ. ඕක කොහොම මතක තියාගන්න. මේක මම මකලා දාන්න ටියුට් එක බලන්න. හරි. එතකොට දත්ත වර්ගීකරණය ඊළඟට අපිට තියෙනවා දැන් දත්තයි තොරතුරයි වෙලා තියෙන මේ වෙනස්කම් පැහැදිලි නේද? වෙනස්කම් ඒ කියන්නේ දත්තයි තොරතුරුයි අතර වෙනස්කම් මම ඒක ටියුට් එකේ තියෙන එකම කියන්නම්. හරිද? ඒ කියන්නේ දත්ත කියන්නේ අප විසින් පරිගණකයකින් යම් කාර්යයක් කර ගැනීම සඳහා ලබා දෙන තවමත් සකස් කර නොමැති. අන්න මේක හොඳට අහගන්න ඕනේ. තවමත් සකස් කර නොමැති. ඒ කියන්නේ සැකසුමකට දාලා නැහැ. දැක්කනේ අපි දැන් අර ඩයග්‍රෑම් එකේ දැක්කනේ ප්‍රොසෙස් කරලා නැහැ. ඩේටා එක විතරයි මේ කතා කරන්නේ. තවමත් සකස් කර නැති මූලික කරුණු. ඒ කියන්නේ අමු කරුණු හෝ උපදේශ දත්ත ලෙස හැඳින්වේ. දත්ත තනිවගත් කළ ඉන් කිසිදු නිශ්චිත අදහසක් තේරුමක් හෝ වැලියු එකක්. ඒ කියන්නේ වැලියු එකට මොකද වටිනාකමක් ලබාගත නොහැක. හරි. ඔන්න ඕක තමයි දත්ත වල තියෙන ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ නිර්වචනය. හරිද? දත්ත වල නිර්වචන. ඕවා පාඩම් කරලා වැඩක් නැහැ. ඕවා එන්නේ නැහැ. ලියන්න එන්නේ නැහැ. කොහොමද? ඊට පස්සේ තොරතුරක් කියන කුමක්ද? තොරතුරක් කියන්නේ මොකද්ද? යම් කිසි නිශ්චිත අරමුණක් සඳහා අදාළ දත්ත සකසා ගැනීමෙන් අනතුරුව ලබා ගන්නා අර්ථවත් ප්‍රතිඵලය තොරතුරු ලෙස හැඳින්වේ. අපි ඉගෙන ගත්තනේ මොකක් හරි අරමුණක් වෙනුවෙන් දත්ත ටිකක් ගොඩ ගහ ගන්නවා. ඒ ගොඩ ගහ ගන්න දත්ත සැකසුමකට භාජනය කළා යොදා ගන්න අර්ථවත් ප්‍රතිඵලය තමයි තොරතුරක් කියලා කියන්නේ. හරි. එතකොට තොරතුරු මගින් යම්කිසි කාර්යයක් සඳහා නිවැරදි තීරණයක් ගැනීමට පහසුවක් සැලසේ.
ඔව්. ඒක ඇත්තනේ. ඕක තමයි මේ දත්තයි තොරතුරුයි අතර වෙනස. එතකොට දැක්කනේ දත්ත ගත්තොත් එහෙම දත්ත අමුයි. හරිද? දත්ත මොකද? තොරතුරු. දත්ත මේවා අමුයිනේ. අමුයි. හරිද? වටිනාකමක් නැහැ. වටිනාකමක් නැහැ කිව්වට මේක මේ වටිනවා. මේවා හදා ගන්නකම් වටිනවා. දැන්ට දත්ත ටික විතරක් ගත්තොත් වටිනාකමක් නැහැ. හරිද? වටිනාකම අඩුයි. අඩුයි කියලා දාමු. මේවා අමුයි. මූලික කරුණු. හරිද? මූලික කරුණු. සැකසුමකට භාජනය කළා නැහැ. සකසලා නැහැ. හරි? සකසලා නැහැ. ඊට පස්සේ තොරතුරු ගත්තොත් මේවා මොකද? මේවා අමු නැහැනේ. මේවා මොනවාද? මේවා අමු නැහැ. ඒ කියන්නේ මේවා ඇත්තටම වටිනාකමින් වැඩි. වටිනාකමක් තියෙනවා. වටිනාකමින් වැඩි. එතකොට මේවා මූලික කරුණු නෙවෙයි. මේවා තොරතුරු. හරිද? මේවා සැකසීමකට භාජනය කරලා තමයි තියෙන්නේ. සකසලා තියෙන්නේ. සකසලා. හරි. තොරතුරු. ඔය වගේ තොරතුරු වල ලක්ෂණ ටිකක් තියෙනවා. මේ තොරතුරු වල ගොඩාක් ලක්ෂණ තියෙනවා. වෙනමම ඒවා වෙනමම කතා කරනවා. හරිද? මෙන්න මේක අයිඩියා එකක් තියෙනවනේ. දත්ත ගත්තම මෙහෙමයි. ඔන්න ඔය මයින්ඩ්සෙට් එක තියෙනවනේ. දත්ත ටිකක් දත්ත කියන්නේ අමුයිනේ. දත්ත කියන්නේ මේ නිකන් අමු දෙයක්. ඒක ඇත්තටම අපිට වැඩක් නැහැ. එහෙමට ලොකු දෙයක් කරගන්න බෑ. හැබැයි අපි මේක තොරතුරක් විදියට හැදුවොත් අපිට මැච් එකක් ගහ ගන්න පුළුවන්. අන්නේ අයිඩියා එක ඔළුවේ වැඩ කරනවා නම් අන්න එච්චරයි. මේවා තියරි පාඩම් කරන්න දෙයක් නැහැ. හරිද? ඊට පස්සේ දත්ත වර්ගීකරණය කියලා එකක් තියෙනවා. දත්ත වර්ගීකරණය. දත්ත වර්ගීකරණය. අපි දැන් අර කතා කරන්නේ දත්ත. ඔය දත්ත මේක නම් පේපර් එකටත් ඇවිල්ලා තිබ්බා. MCQ වලටත් ඇවිල්ලා තිබ්බා. හොඳේ. يعني A level paper එකේ දැන් ඔයාලට මම මේ කියලා දෙන දත්ත වර්ගීකරණය තියෙනවනේ. මම හිතන්නේ MCQ එකක් විතර. ඒ කියන්නේ ලකුණු දෙකක්. A level විභාගේ ලකුණු දෙකක් විතර මේ. හරි. දත්ත වර්ගීකරණය කරන්න MCQ එකක් දෙකක් එනවා. දත්ත ගත්තොත් ගුණාත්මක දත්ත. ගුණාත්මක. ඊට පස්සේ තව වර්ගයක් තියෙනවා. මොනවාද? ප්‍රමාණාත්මක. ප්‍රමාණාත්මක දත්තත් කියලා තියෙනවා. හරි. ප්‍රමාණාත්මක. ගුණාත්මක දත්ත. ඊට පස්සේ මොනවාද? ගුණාත්මක දත්ත. ඊට පස්සේ ප්‍රමාණාත්මක දත්තනේ. ගුණාත්මක දත්ත. ප්‍රමාණාත්මක දත්ත. වර්ග දෙක මතකයි නේද? ගුණාත්මක දත්තයි ප්‍රමාණාත්මක දත්තයි. හරිද? දැන් ගුණාත්මක දත්ත කියන්නේ මොකද්ද? මේක අමතක කරලා දාන්නකො. මේක වැඩක් නැහැ කියලා හිතන්න. ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? මෙතනම තියෙනෝනේ. ಗುಣ. ಗುಣ. ಗುಣ කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය සරල ව්‍යවහාරයේ කියනවා නම් ಗುಣ කියන්නේ මොකද්ද? කාගේ හරි ගුණයක්. මේ දැන් උදාහරණයක් ගමුකෝ. දැන් අපේ පන්තිය ගමුකෝ. දැන් අපේ පන්තියේ තව ළමයෙක්ට කියනවා දැන් ඔයා ලස්සනයි කියලා කියනවා කියමුකෝ. එතකොට ලස්සනයි කියලා කියනවා. ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා නෑ ඔයා ගොඩාක් ලස්සනයි කියලා. හරි. ඊට පස්සේ මේ තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයාලා දෙන්නටම වැඩිය මට මෙයාව ලස්සනයි කියලා. ඒ ළමයා අනිත් ළමයාට ඇවිල්ලා කියනවා. දැන් එක ළමයෙක් ඉන්නවා. ළමයි 3 දෙනෙක් එනවා. දෙන්නෙක් කියනවා එක්කෙනෙක් කියනවා මේ ඔයා ලස්සනයි කියලා. තව කෙනෙක් කියනවා ඔයා ගොඩාක් ලස්සනයි කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා ඔයා දෙන්න කිව්වට වැඩිය ගොඩාරියක් ලස්සනයි මට මෙයා කියලා එයා කියනවා.
එතකොට ඒ එක්කෙනෙක්වත් කිව්වද හරි ගාණක් මේ ඔයා ලස්සන 1000යි ඔයා ලස්සන 2500යි අනිත් අර අවසානට එන කෙනා ඔයා ලක්ෂ 2කමාරක් මට ලස්සනයි කියන්න පුළුවන්ද? එහෙම ගුණයක් ගැන සංඛ්‍යාත්මකව කියන්න පුළුවන්ද? අගයක් කියන්න පුළුවන්ද? බෑනේ. අන්න එතනම තියෙනවා. දැක්කද ගුණාත්මක දත්තයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අංකයකින් මිනුමකින් මනින්න බැරි දත්ත තියෙනවා. මිනුමක් නැහැ. හරි. මිනුමක් නැහැ. මනින්න බෑ. බර නම් කීයද? බර 40යි කේජි. ලස්සන මොකද්ද කියන්නේ? ලස්සන 20යි කියලා කියන්න පුළුවන්. බෑ. අන්න ඒ වගේ දත්ත මොකද්ද? ගුණයක් තියෙන්නේ. කරුණාවන්තකම ගුණයක්නේ. කරුණාවන්තකම 100යි. කරුණාවතිගේ කරුණාවන්තකම 100යි කියලා අපි කවදාකවත් කියනවද? නෑනේ. දැන් මේකේ මිනුමක් නැහැ. හරිද? අපි කතා කර හිටියේ දත්ත වර්ග දෙකයි. ගුණාත්මක දත්ත ප්‍රමාණාත්මක දත්ත. හරිද? ගුණාත්මක දත්තවල ගුණාත්මක දත්ත කියන්නේ මොකද්ද? ගුණයක් අපි එක්ස්ප්‍රස් කරනවා කාගේ හරි ක්වොලිටි එකක්. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද දන්නවද? qualitative data. qualitative data. හරිද? ඉංග්‍රීසි වචන වැඩක් නැහැ. ඔය සිංහලෙන් දෙනවා. එතකොට මේ qualitative data. quality එක කියන්නේ quality එක කියලා අපි කියන්නේ කාගේ හරි ගුණයක්නේ. ඔයාගේ quality එක මරු කියලා කියන්නේ. ගුණ ඔයාගේ ගුණ හොඳයි කියලා කියන්නේ. ඒ විදිහට qualitative data. qualitative data කිව්ව ගමන් මොකද්ද? ගුණාත්මක දත්ත. මිනුමක් නැහැ. ගුණයක්. කරුණාවන්තකම අන්න ඒවා. ඊට පස්සේ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවාද? ප්‍රමාණාත්මක දත්ත. මෙතනම තියෙනවනේ ප්‍රමාණය. ප්‍රමාණයක් කියන්න පුළුවන් මේකේ විරුද්ධාර්ථ පද. ගුණේ මොකද්ද තියෙන්නේ? මිනුමක් නැහැ. හැබැයි මේකේ ප්‍රමාණයක් තියෙනවා. බර කාගේ හරි බරක්. බර කීයද? 40යි kg. මිනුමක් තියෙනවා. ඊට පස්සේ උස ඔන්න 157යි cm සෙන්ටිමීටර වෙයි. ඊට පස්සේ තව ඕන දෙයක් මිනුමකින් කියන්න පුළුවන් ඕනම දෙයක් මොකද්ද? ප්‍රමාණාත්මක දත්තයක්. මිනුමකින් කියන්න පුළුවන් ඕනම දෙයක්. මේක chart එකක් විදිහට තියෙනවා ටියුට් එකේ හොඳටම. ගුණාත්මක දත්තයක් කියන්නේ එතකොට මිනුම් ක්‍රම භාවිතයෙන් මැනීය නොහැකි. සහ ඒ කියන්නේ මේක හරිද? මිනුම් ක්‍රම භාවිතයෙන් මැනීය නොහැකි සහ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්ත මින් අදහස් වේ. ගුණාත්මක දත්ත කියන්නේ මිනුම් ක්‍රම භාවිතයෙන් කවදාකවත් මනින්න බෑ. හරිද? ලස්සනයි කියන්නේ කවදාකවත් මනින්න මිනුමක් හොයලා දෙන්නවත් බෑනේ කාටවත්. ඒ කියන්නේ මුළු ලෝකෙටම අපි කියනවා එකට ප්‍රවෘත්ති වලක් දාලා මේ ලස්සන කියන එක අදින්නම් මනින්නේ මෙන්න මේකෙන්. නිකන් කිලෝග්‍රෑම් වගේ මිනිමක් හදලා. ඒක කරන්න බෑනේ. කවදාකවත් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඒවා ಗುಣ. එතකොට එහෙම කේස් එකක් තියෙනවා. කවදාකවත් ලස්සන කියන එක මිනිමකින් මයින්ඩ් පුළුවන්ද? මොන ලෝකේ කවුරු හරිද කවුරු කොහොම කිව්වත් පුළුවන්ද මේ වගේ මිනිමක් ලස්සන කියන එක මනින්න මිනිමක් හඳුන්වලා දෙන්න පුළුවන්ද? ඕනම කෙනෙක්ට බෑ. ඒක මිනිස්සු පිළිගන්නේ නැහැ. ලස්සන කියන්නේ ගුණයක්. එතකොට ඒකේ ලොකු කතන්දරයක් තියෙනව නේද? කවදාකවත් හඳුන්වලා දෙන්න බෑ කිව්වා මේකට මිනුමක්. එතකොට ඒක කොච්චර වටිනවද? අපි මේක දැන් මේ ගුණාත්මක දත්තයක් කියලා වෙනමම වෙනස් කරලා අඳුරගත්තම. ඔය දත්ත ටිකකින් මේ ගුණාත්මක දත්ත කියලා වෙනස් කරලා අඳුරගන්න එක කොච්චර වටිනවද? ඇයි මොකද කවදාකවත් ඒවට මිනුමක් දෙන්න බෑ. මුළු ලෝකෙම අයිතිකාරයා කවුරු ආවත් මේකට දෙන්න පුළුවන් මිනුමක් බෑ. ගුණයම තමයි. හරිද? ඊට පස්සේ ප්‍රමාණාත්මක දත්ත. හැබැයි මේකේ කවදාකවත් ක්වොලිටි එකක් තියෙන බෑ. මිනුමක් නැති වෙන්න බෑ. අනිවාර්යෙන් මිනුමක් තියෙන්න ඕන. මිනුමක් නැතුව ප්‍රමාණාත්මක දත්තයක් වෙන්නේ නැහැ. හරිද? ප්‍රමාණාත්මක දත්තයක් කියන්නේ මිනුම් ක්‍රම භාවිතයෙන් මැනිය හැකි සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැකි දත්ත මින් අදහස් වේ. ඒ කියන්නේ සංඛ්‍යාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. තේරෙනවද? මේවා ගණිතමය කාර්යයන් සඳහාද භාවිතා කළ හැකියි. ඔන්න උදාහරණයක් විදිහට ලකුණු
උස, බර, වයස ඔව් ලකුණුත් ගන්න පුළුවන්. ලකුණු ඔය ඕනම දෙයක් ගන්න පුළුවන්. ඉතින් මිල කිව්වම අංකයක් තියෙනවනේ. මිලත් ප්‍රමාණාත්මක දත්තයක්. අංකයක් තියෙන හැමදේම මොකද්ද? ප්‍රමාණාත්මක දත්ත. අංකයක් නැති දත්ත මොනවාද? ඕන දෙයක්. අංකයක් නැති දෙයක් මොකද්ද? ඒක ගුණාත්මක දත්තයක්. තේරෙනවනේ ප්‍රමාණාත්මක දත්ත කියන්නේ ගුණාත්මක දත්ත කියන්නේ මිනුමක් තියෙන එකයි මිනුමක් නැති එකේ වෙනස. තේරෙනවනේ? දැන් මේ වචන දෙක මතක තියාගන්න. ಗುಣ කිව්වේ ගමන් ಗುಣ. ಗುಣ කිව්වේ ගමන් ලස්සන. ලස්සන කියන්නේ මනින්න බැරි කන්නේ. ඒක මනින්න බැරි එක. ඒ කියන්නේ ගුණාත්මක දත්ත කියන්නේ මොනවද? මනින්න බැරි දේවල්නේ. හරි. ඔයාට MCQ එකේම එනවා හරි. මෙතනින් මේ ගුණාත්මක දත්තයක් ලක්ෂණ, ඒ කියන්නේ මෙහෙම මිනුම් ක්‍රම දාලා මනින්න බෑ. ඔය කතන්දරේ ආපු ගමන් MCQ වල උත්තරේ ඔළුවට එනවා. මිනුම් ක්‍රම නැහැ කියලා මතක් වුණේ ගමන් ඒක මේ ಗುಣ කියන එකෙන්ම තේරෙනවනේ. මේ අකුරු දෙකෙන් තේරෙනවා. ඒ MCQ එක ගොඩ දා ගන්න පුළුවන්. ඒ කතන්දරේ තේරෙනවනේ ආයෙ පැහැදිලි කරන්න ඕනේද? තේරෙනවද? දැන් තේරෙනවද? ඔව් තේරුණා. තේරුණානේ? ඔව් තේරුණා අවුලක් නැහැ. ඔව්. මේ ඔය කොටසයි තව අපි පොඩි කොටසක් තව කතා කරමු. තව ඉතින් මේ ක්ලාස් එක අදින්න පුළුවන් ඕනම ටයිම් එක. ඒක ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් මට ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේ යුනිට් එක මොනවද ඉවර කරලා දාන්න පුළුවන්. මේ එපා වෙනවත් ඇතිනේ. ඒ කියන්නේ අපේ කැපැසිටි එක නේ. දැන් අපි නම් ගත්තොත් එහෙම වැඩ කරන කියන්න දෙයක් නැහැනේ. එළි වෙනකම්ම වැඩ. මේකේ කියන්නේ සිලබස් එකේ මොනවද දවස් දෙක තුනකින් ඉවර කරන්න පුළුවන්. ඒක බය වෙන්න දෙයක් නැහැ. කියන අවසාන ඩිංගේ එහෙම ගොඩක් එහෙම බාර දෙන්න පුළුවන්. ඒ වුණාට මේ බේස් එකක් නැතුව යන්න බෑ. බේස් එක මෙන්න මේ වගේ කතන්දරයක් විදිහට තියාගන්න ඕනේ. හරිද? මේකේ MCQ එකක් එනවා. මේක අනිවාර්යෙන් අද ඉඳලා තියෙන්න ඕනේ මයින්ඩ් එකේ. හරි. එතකොට ඊළඟ කොටස ඊළඟ කොටස ගත්තොත් ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණ. අන්න මේ මෙතන මේ ගුණාත්මක තොරතුරක් කියලා දැන් මම මෙතන මාතෘකාව දානවා කියමුකෝ. ගුණාත්මක තොරතුරක ලක්ෂණ. තොරතුරක ලක්ෂණ characteristics. හරිද? ගුණාත්මක තොරතුරුක. දැන් මේ ගුණාත්මක කියලා කිව්ව ගමන් ඔයාලට මොකද මතක් වෙන්න ඕනේ? අඩේ මේ පැත්තේ තිබ්බේ අර අපි chart එකෙන් ගුණාත්මක ඒ ගුණාත්මක බව නෙවෙයි. හරිද? ගුණාත්මක තොරතුරක් මෙතන. අර අපි කතා කරේ දත්ත වර්ගීකරණය. හරිද? ඔන්න ඕවා තමයි පටලවා ගන්න. ඊට පස්සේ ගෙදරින් නම් පේපර් එක ගත්ත ගමන් එක්ක පාඩම් කරන්න ගත්ත ගමන් ඔන්න පටලවා ගන්නවා. මොකද්ද මේ? අඩෝ මේ දත්ත වෙලක් තියෙනවනේ බම් මේ මොකද්ද ගුණාත්මක කියලා කොටසක්. එතකොට මේ ගුණාත්මක දත්ත වල ලක්ෂණ කියලා දෙනවා. ගුණාත්මක දත්ත නෙවෙයි ගුණාත්මක තොරතුරු. ගුණාත්මක කියන්නේ මේ අර සුපිරි තොරතුරු. මම ගුණාත්මක කතන්දරේ අයින් කරන්න නැත්තම් පැටලෙනවනේ. එහෙනම් හොඳ තොරතුරක. හරිද? හොඳ තොරතුරක ලක්ෂණ. මොනවාද ලක්ෂණ? එකක් තියෙනවා අදාළ බව. අදාළ බව කියන්නේ relevance. ඒ කියන්නේ relevant වෙන්න ඕනේ. හරිද? ඒ කියන්නේ අදාළ නැති. දැන් ඔයාට හිතන්නකෝ මේ ඔයා හිතන්නකෝ ඔයා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ ඔයා මොකක් හරි අධ්‍යයනයක් කරනවා කියලා. කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය. එතකොට ඔයාට දැන් data ටිකක් හම්බ වෙනවා. data නේ තොරතුරු ටිකක් හම්බ වෙනවා යාළුවෙක්ගෙන් මේ වෙනත් රටක. ඒ කියන්නේ ඇමරිකාවේ ආර්ථික වර්ධනය පිළිබඳ තොරතුරු ටිකක් ඔයාට ලැබෙනවා. ඒක අදාළයිද? ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක්ට එකපාරට අර වගේ ඇමරිකාවේ තියෙන මේ ආර්ථික වර්ධනය පිළිබඳව තොරතුරු වැඩක් තියෙනවද? ඒක අදාළ නැහැ.
අපි සාමාන්‍යයෙන් කියන්නේ අදාළ නැතිව වැඩක් නැහැ. අපිට වැඩක් කරන්න අපිට මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න අපිට ඕනි ඒ තොරතුරු මොකද්ද? ඒ අපේ අරමුණට අදාළ වෙන්න ඕන. ඒ අදාළ වෙච්ච තොරතුරු වලින් විතරයි අපිට ගේමක් ගහන්න පුළුවන්. හරිද? එතකොට දෙවෙනි එක කාලීන බව. කාලීන බව. හරිද? ටයිම් එක හරිද? ටයිම් එක හරියටම තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට කාලීනව ඒ කියන්නේ දැන් කාලය ගත්තොත් එහෙම මම අර මැච් එකේ උදාහරණය කිව්වේ. මට ඒ උදාහරණය මතක් වුණේ. මැච් එකේ උදාහරණය ඔයා හිතන්නකෝ දැන් මැච් එකක් දිනපු ගමන් දැන් මැච් එකක් දිනලා ඔන්න දැන් දින්න. ඔන්න ඔයා දැනගන්නවා දින්න කියලා. කොහොමද තත්ත්වේ? රතිඤ්ඤා දාලා වෙඩි ගහලා එතකොට එතන නටන්න පුළුවන්. ඒ වගේ ඒක කාලීනව. ඒ වෙලාවේ අප්ඩේට් තොරතුරු ඒ ටයිම් එකේ ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ දිනපු වෙලාව. ඔයාට අවුරුදු 10කින් පස්සේ ලැබෙනවා. වැඩක් තියනවද? කෑ ගහයිද උඩපණීද? නෑ. ඒක නිකම්ම තොරතුරක් විතරයි. ඕක ඉස්සරහට කියලා දෙනවා මේ පොඩි chart එක දත්තයක මේ ලැබුණ ගමන්. දත්තයක් ලැබුණ ගමන්. ඒ කියන්නේ මැච් එක දින්න. ඔයා A level pass කැම්පස් යන සිලෙක්ට් වෙලා කියලා දැක්කේ ගමන් ඒ දත්තේ කොහමද? ඒකේ වටිනාකම් පට්ට වැඩි. ඒ වුණාට අවුරුදු 10කින් ගිහිල්ලා අඩෝ මං කැම්පස් යන්න ගත්තානේ මේ මං පාස් වුණානේ. කියලා එහෙම නිකන් කල්පනා කරලා පාඩුවේ ඉන්න විතරයි. උඩ පයින්න කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ වටිනාකම ටිකක් අඩු වෙලා. ලැබුණ වෙලාවේ වටිනාකම වැඩි. ඒක ඉස්සරහට කියලා දෙනවා. ඒක ගැන වැඩි හිතන්න බෑ අමතක කරලා දාන්න. කාලීන බව. කාලය අප්ඩේට් data වෙන්න ඕන. හරිද? දැන් අපිට මේ අද තියෙන මේ එක්සෑම් එකට හෙට තියෙන එක්සෑම් එකට අපි 1900 ඒ කියන්නේ 2000 වගේ තියෙන සිලබස් එකක් 2003 ඒ වගේ මොකක් හරි 2004 2005 ඔය 2009 කියමුකෝ 2009 ගන්න සාමාන්‍ය 2009 සිලබස් එක වැඩක් තියෙනවද? අපි IT ඉගෙන ගන්නවා. වැඩක් තියෙනවද? ඒ තොරතුරු වලින් වැඩක් නැහැ. අපිට වැඩක් තියෙන්නේ අප්ඩේටඩ් වෙන්න ඕන. හරිද? අප්ඩේටඩ්. නිවුස් එකක් බලන්න. නිවුස් එකක් වුණත් අප්ඩේට් නිවුස් එකනේ අපි බලන්නේ. ඒ තොරතුරු තමයි අපිට ඕනේ. මොකද ඒක වෙනස් වෙලානේ. හරි. ඊට පස්සේ නිර්වද්‍යභාවය. මේකේ විරුද්ධාර්ථ පදේ මොකද්ද? වැරදිභාවය. නිර්වද්‍යභාවය කියන්නේ හරි කියන එකනේ. 100%ක් හරි. එතකොට මේකේ විරුද්ධාර්ථ පදේ වැරදි. එතකොට හොඳ තොරතුරක් කියන්නේ වැරදි එකකටද? වැරදි තොරතුරකට හොඳ තොරතුරක් කියලා කියන්න පුළුවන්ද? ඒක හොඳ තොරතුරක ලක්ෂණයක්ද? නෑනේ. ඒ කියන්නේ නිර්වද්‍යභාවය කියන්නේ හොඳ තොරතුරක ලක්ෂණයක්. නිර්වද්‍ය වෙන්න ඕනේ. හරි එකක් වෙන්න ඕනේ. accuracy එක high accuracy. හරි. accuracy එක හොඳ තත්ත්වයක තියෙනවා. හරි. ඒ කියන්නේ මේක ලක්ෂණයක්. ගුණාත්මක මේ හොඳ තොරතුරක ලක්ෂණයක් තමයි ඒක සුපිරි නිර්වද්‍යයි. ඒ කියන්නේ හරියටම හරි හොඳයි. ආයේ මේ ඒක පට්ට අප්ඩේට් නේ. මාර අප්ඩේට් එක. ඊට පස්සේ අදාළ බව. ඒක මේ අදාළ දෙයක්. අපිටම අදාළ මේ තොරතුරන්නේ මේ අපි ගහන මේ ඒ කියන්නේ අපි මේ කරන වැඩේටම අදාළ දෙයක්. ඔන්න දැක්කද? ඒ හොඳ තොරතුරක් නේ එතකොට. හොඳ තොරතුරක ලක්ෂණ තමයි ඔන්න ඔය තුන. තව තුනක් තියෙනවා. හරිද? හතරවෙනි එක ගත්තොත් එහෙම පරිපූර්ණත්වයේ. පරිපූර්ණත්වය. මේකෙනුත් MCQ වෙනවා. හොඳේ. A level paperේ පළවෙනියට අතට දුන්නාම මුල MCQ එන්න පුළුවන්. මේකෙත් එනවා. දැන් ඕනනම් පුළුවන් මේ බලන්න පේපර් දිගේ තියෙන MCQ ටිකත් ඒක ඕනේ අපි දබන සපිතේ මේකෙන් ආපු මේ A level paper MCQ ටික තියෙන. මේ පාඩම කතා කරලා මේ පාඩමෙන් A level paper එකට ආපු MCQ ටික හරියටම දැන් දන්නවනේ මෙතෙන්ට එනකන් ආපු ඕනම ප්‍රශ්නයකට උත්තරේ හරියට ගහ ගන්න පුළුවන්. ඒක දැන් තේරෙනවනේ. දැන් පරිපූර්ණත්වය දැන් මේ හතරේ වුණත් මේක දැන් තේරුණානේ අදාළ බව, කාලීන බව. දැන් මේකේ MCQ එකට එනවා. මේ තොරතුරේ ලක්ෂණය මොකද්ද? මොකක් හරි සිනාරියෝ එකක් දෙනවා. මොකක් හරි මේ ලොකු බයිලයක් දෙනවා. ඒ කියන්නේ පේලි 3 4ක 5ක 6ක මෙන්න මෙහෙම මේකේ මේ තොරතුරු වල මේ මෙතන කතා වුණා මේ
ඡේදේ කතා වුණ තොරතුරු වල තිබුණු ලක්ෂණය මොකද්ද? එක්ක මෙන්න මේ තොරතුරේ මේ ලක්ෂණය මොකද්ද? ඉරක් ගහන්න එනවා. දැන් සරල දෙයක්නේ. පොඩි ළමයෙක් වුණත් තේරෙනවා. අදාළ බව කියන්නේ ඒක අදාළයි. හරි කාලීන බව කියන්නේ ඒක මේ කාලයට අදාළයි. ළඟ අප්ඩේටඩ්. අප්ඩේට් කරනවා අපි software එක අප්ඩේට් කරන්න. ඔයාලගේ ෆෝන් එකේ තියෙන Zoom app එක අප්ඩේට් කරගන්න. අප්ඩේට් වෙන්න ඕනේ. අප්ඩේට් වුනේ නැතුව පරණ පැච් තිබ්බොත් මොකද වෙන්නේ? එක්ක හිර වෙනවා. අප්ඩේට් එක හරියට වැඩ කරන්නේ නැහැ. දැන් ඔයාලා ගේම් ගහනකොට Free Fire ගේම් එකේ අප්ඩේට් එක ආවම මොකද්ද කරන්නේ? ඒක අප්ඩේට් එක දුන්නමනේ අලුත් දේවල් එන්නේ. ඔයා Free Fire ගහනවා එක්ක PUBG ගහනවා. ඔයා නිකන් මේ ඩවුන්ග්‍රේඩ් version එකක්. එන කලින් version එකක් යූස් කරන්නේ. එක්ක ඔයාට අලුත් ආපු මේ මොනවා හරි ඒකේ තියෙන දේවල් ගේම් එකේ තියෙනෝනේ දේවල් එක එක. ඒ දේවල් නැහැ. වැඩක් තියනවාද? ඒ ගේම් එකෙන් හරියන්නේ නැහැ. අපි මොකද කරන්න ඕනේ? ඒක අප්ඩේට් කරන්න ඕනේ. කාලීන වෙන්න ඕනේ. තොරතුරත් එහෙම තමයි. හැමදේම තොරතුරුනේ කියන්නේ. වටිනාකමක් තියෙන අපි මොකක් හරි අරමුණකට යූස් කරන්නේ මොනවද? තොරතුරු. ඒ තොරතුරු අදාළ වෙන්න ඕනේ. අප්ඩේටඩ් වෙන්න ඕනේ. නිර්වද්‍ය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඇකියුරේසි එක වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ පරිපූර්ණත්වය කියන්නේ මොකද්ද? සම්පූර්ණ වෙන්න ඕනේ. සම්පූර්ණ කම්ප්ලීට් වෙන්න ඕනේ. ඔයා හිතන්නකෝ මේ එක්කෙනෙක් කියනවා පොඩි තොරතුරක් ඔයාට දෙනවා මම බස් එකේ යද්දි මේ ගහ ගන්නවා වගේ දැක්කා. හරියට මේක ඇත්තද දන්නේ නැහැ කියලා පොලිසියට කියාගෙන යනවා. දැන් පොලිසියට ඒ තොරතුරෙන් ඇත්තටම ලොකු වැඩක් තියෙනවා. ඒක හොඳ තොරතුරක්ද? දැන් මෙතන තියෙන හොඳ තොරතුරක ලක්ෂණ ගහ ගන්නවා වගේ දැක්ක කට්ටියක් වට වෙලා හිටියා. ඒක ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්. තව මොනවාද වෙන්න පුළුවන්? එක්ක කවුරු හරි රෝඩ් ෆිල්ම් එකක් පෙන්වනවා වෙන්න පුළුවන්. ඒ වගේ එක්ක පෙරහැරක් හරි මොකක් හරි පාරේ යනවා වෙන්න පුළුවන්. ඒක හරියටම මේ ගහ ගන්නවද? පොලිසිය යන්න ඕනේ ගහ ගන්නව නම්. දැන් අර වගේ දෙයක් නම් පොලිසිය ගිහිල්ලා තේරුමක් නැහැනේ. පොලිසියට ඒක ඇත්තම මොකද්ද? ඒක මේ පරිපූර්ණ තොරතුරක්ද? නෑ. පරිපූර්ණ එකක් නෙවෙයි. ඒක අසම්පූර්ණයි. සම්පූර්ණ නෑ. වටිනාකමක් නොලැබේ. ඊට පස්සේ පස්වෙනි එක මම මෙතනින් ලියන්න. පස්වෙනි එක තේරුම් ගැනීමේ හැකියාව. understandability. හරිද? තේරුම් ගැනීමේ හැකියාව. හරිද? තේරුම් ගැනීමේ හැකියාව. තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේක ඒ කියන්නේ දැන් තොරතුරු ඒව ඕනේ නැහැ. මෙච්චර ඕනේ නැහැ. දැන් උදාහරණයක් මම ඒකටත් කියන්නම්. මේ ඔයාට ගෲප් කවුරු හරි මැසේජ් එකක් කරනවා. දැන් යාළුවෙට මොකක් හරි දෙයක් ගැන හොයලා ඔයාට ඒකේ උත්තරේ එවන්න කියනවා. ඔයා කියනවා යාළුවාට උත්තරේ එවන්න කියලා. එයා කොරියන් දන්න නිසා එයා චයිනීස් දන්න නිසා එයා චයිනා භාෂාවෙන් එවනවා. දැන් Google Translate තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. එහෙම නෙවෙයි. දැන් translate එකක් එහෙම නැහැ කියලා කියන්නකෝ. ඔයාට ඒ තොරතුරෙන් වැඩක් තියනවද? ඔයාට තේරුම් ගන්න පුළුවන්ද? ඒ තොරතුරෙන් වැඩක් නැහැ. ඔයාට තේරුම් ගන්න බැරි නම් ඒ කියන්නේ translate කරලවත් ඒක තේරුම් ගන්න බෑ. හරිද? එක්ක ඔයාට මොකක් හරි තොරතුරක් තියෙනවා සෙල් ලිපියක. සෙල් ලිපිය කියව ගන්න බෑ ලංකාවේ කාටවත්. ඒ තොරතුරෙන් වැඩක් තියනවාද? ඔයාට ලොකු මොකක් හරි දෙයක් හම්බ වෙනවා. ඒකේ හැබැයි තොරතුරේ තමයි හැමදේම තියෙන්නේ. හරිද? ඒ තොරතුරේ ඔයාට කියව ගන්නත් බෑ. ලංකාවේ කාටවත් කියව ගන්නත් බෑ. හැබැයි ඒ සෙල් ලිපියෙන් හරි මොකෙන් හරි වැඩක් තියනවද? නෑ. ඒක එතකොට understandability එක 0. ඒ වගේ. ඒවා හොඳ තොරතුරක ලක්ෂණයක් නෙවෙයි. තේරුම් ගැනීමේ හැකියාව හොඳටම තියෙන්න ඕන. හොඳට කතා කරන එක හරියට මේ හරි දෙයම වෙන්න ඕනේ. කියන්නේ තේරුම් ගන්න විදිය, ඒ කියන්නේ සිංහල ලැන්ග්වේජ් එක නම් සිංහලෙන් කියලා දෙන්න ඕනේ. දැන් මේ තොරතුරු ඔක්කොම මට ඕනම් පුළුවන් මේ ක්ලාස් එකම ඉංග්‍රීසි වලින් කන්ටිනියු කරගන්න. දැන් අපි ඉගෙන ගන්න තනිකරම ඉංග්‍රීසි මීඩියම් නේ. මේ වගේ මේ සිංහල අකුරු මට පැටලෙන්නේ මේ සමහර වෙලාවට ඒකයි. ඒ සිංහල ලියවෙන්නෙම නැති තරම්.
එදුනාට මම මේ ක්ලාස් එකේ තොරතුරු ටික මේ මම හදාගෙන මම මොලෙන් දෙන තොරතුරු ටික ඔයාලට ඉංග්‍රීසි වලින් දුන්නොත් එහෙම ඒකේ මේ තේරුම් ගැනීමේ හැකියාවක් තියනවද? ඒ තොරතුරු වල. ඒ තොරතුරු වල තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. ඒකෙන් එතකොට ඒක හොඳ තොරතුරුක ලක්ෂණයක් නෙවෙයි. හරිම තේරුම් ගැනීමේ හැකියාව තියෙන තොරතුරක් වෙන්න ඕන. හොඳ තොරතුරක් නම් තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕන. හරිද? ඔන්න ඔය ටික තමයි මේන්ම ටික. පළවෙනි එක අදාළ බව. දෙවෙනි එක කාලීන බව. කාලය අප්ඩේටඩ් වෙන්න ඕන. ඊට පස්සේ නිර්වද්‍යභාවය. ඇකියුරසි එක සුපිරියරම තියෙන්න ඕනේ. හරිද? පරිපූර්ණත්වය. ඒ කියන්නේ චුට්ටක්වත් අඩු වෙන්න බෑ. ගාන්න තියෙන්න ඕනේ. චුට්ටක් හරි අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි හොඳ තොරතුරක ලක්ෂණ මොකද්ද? හොඳ තොරතුරක් නම් සුපිරි තොරතුරක් නම් ඒක පරිපූර්ණ වෙන්න ඕනේ. ඒ කියන්නේ සම්පූර්ණ තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ තේරුම් ගැනීමේ හැකියාව. තේරුම් ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔන්න. ඒ පහනේ තියෙන්නේ. පළවෙනි එක අදාළ බව, දෙවෙනි එක කාලීන බව. මම කියන්නකෝ මගේ අයිඩියා එකත් එක්ක ඔළුවේ තියෙන. අදාළ. ඒක බම් මේ අදාළ වෙන්න බෑ. නැත්තම් හරියන්නේ නැහැ නේ මේ මගේ අපේ තියෙන අරමුණට අදාළ වෙන්න ඕන. අදාළ නැති ඒවා අපිට අදාළ නැහැ. ඊට පස්සේ කාලීන බව. ඔව් කාලයට අප්ඩේටඩ් වෙන්න ඕනේ බා. නැතුව කොහොමද අපි මේ පරණ දෙයක් මොකටද අපිට? කාලීන බව වෙනවා. අලුත් නිවුස් එක අපි ගන්න බෑ. කොහොම හරි අපි අලුත් නිවුස් එකනේ හොයා ගන්න ඕනේ. එහෙම අපි කියනෝනේ ඔය ඉතින් කතා කරනෝනේ. දත්තත් එහෙම තමයි. මොකද කාලීන වෙන්න ඕනේ දත්ත. ඊට පස්සේ නිර්වද්‍ය භාවය වුනේ ඇකියුරසි එක දත්තේ කොච්චර අනිත් දේවල් වලින් හොඳ වුණත් වැඩක් නැහැ. දත්තේ වැරදි නම් දත්ත හොඳ ඒ කියන්නේ නිර්වද්‍ය වෙන්න ඕනේ. ඊට පස්සේ පරිපූර්ණත්වය. ඔවුනේ සම්පූර්ණ වෙන්නත් එපා. හරියටම මේක මේ අඩුපාඩු අසම්පූර්ණ නැතුව සම්පූර්ණ වෙන්න ඕනේ. ඊට පස්සේ මොන දේ තිබුණත් වැඩක් නැහැ. මං දන්නේ නැති ලැන්ග්වේජ් එකක් දුන්නොත් මට කන්වර්ට් කරගන්න බැරි වුණා. ඒකෙන් වැඩක් තියනවද? වැඩක් නැහැ. දැන් තේරෙනවනේ. අදාළ බව, කාලීන බව, නිර්වද්‍ය භාවය, පරිපූර්ණත්වය, තේරුම් ගැනීමේ හැකියාව. අදාළ බව, කාලීන බව, නිර්වද්‍ය භාවය, පරිපූර්ණත්වය, තේරුම් ගැනීමේ හැකියාව. ඔය පහ දැම්ම ඔහොම පාඩම් කරගන්න. අදාළ බව, කාලීන බව, නිර්වද්‍ය භාවය, පරිපූර්ණත්වය, තේරුම් ගැනීමේ හැකියාව. තේරුණාද? දැන් කොහොමම ඔය ටික පාරන්න මේකෙත් MCQ එක A level paper ඇවිල්ලා තියෙනවා. හරි. මට මතකයි ආවා. අපේ ගමනත් අපි කරපු paper වලත් තිබ්බා. ඕනනම් ඒ ටික පෙන්නලා පෙන්නන්න. මම මේ පාඩමේ කොහොමත් ඊළඟ සතියේ මේකෙන් ආපු MCQ ටික තියෙන්නේ. MCQ ටික අපි කතා කරලා දාමු. මම කතා කරන්න දෙයක් නැහැ. ඔයාලට A level paper එකේ තියෙන ඒ MCQ එක ඔයාලට තනියම ඉර ගහ ගන්න පුළුවන් දැන්. හරිද? මේ සිංහලෙන් සුද්ධ සිංහලෙන්ම තේරුණානේ. මොකද්ද ඇතුලේ තියෙන කතන්දරය කියලා අදාළ බව කියලා කිව්වම ඔයාලා අදාළ බව කියලා නිකරුණේ ඔළුවේ තියාගෙන හිටියට වැඩක් නැහැ. අදාළ බව කියන්නේ මොකද්ද කියලා මේ දත්තයට අනුව අදාළ බව කියන්නේ මොකද්ද කියලා කතන්දරයක් වගේ මොලේ තියෙන්න ඕනේ. එතකොට තමයි පේපරේ අන්න IT වල කට්ටිය පේපර් හදන අයත් හිතන්නේ IT වලින් ඕනි කටපාඩම් කරන අය නෙවෙයි. දැන් ඔයා වෙන සබ්ජෙක්ට් එකක් නම් හොඳ තුරුතුරු ලක්ෂණ අදාළ බව, කාලීන බව, නිර්වද්‍ය භාවය, පරිපූර්ණත්වය, තේරුම් ගැනීම හැකියාව ඔහොමම කවියක් වගේ පාඩම් කරනවා. අපි වෙන සබ්ජෙක්ට් එක නම් එහෙම පාඩම් කරනවා. මේක එහෙම පාඩම් කරාට වැඩක් නැහැ. ඇයි වැඩක් නැත්තේ? පේපරේ දෙන්නේ ළමයි ඡේද ටිකක්. කතන්දරයක් තියෙන, වැල් බයිලයක් තියෙන. ඒක කොහෙවත් නැහැ. ඒ කියන්නේ කතන්දරයක් හදන එකක්. A level paper එක අපිට ගෙස් කරලා දෙන්න බෑනේ. මට දෙන්නත් බෑ. වෙන කාටවත් උගන්වන කෙනෙක්ටවත් දෙන්න බෑ. ඒක ඒ වෙලාවේ අලුත්ම අදහසක් එන්නේ. ඔයාලට කතන්දර කියලා තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනි මොලේ. ඒක තේරුම් ගත්තම ඒකට එන්නේ අදාළ බවද, කාලීන බවද, නිර්වද්‍ය භාවයද, පරිපූර්ණත්වයේද, තේරුම් ගැනීමේ හැකියාවද කියලා හිතලා උත්තරේ ගහන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම හිතන්නම් අදාළ බව කියන්නේ මොකද්ද කියලා හොඳ තොරතුරුක ලක්ෂණයක් අදාළ බව කියන්නේ මොකද්ද කියලා හොඳට අවබෝධයක් තියෙනවා. මොකද්ද අදාළ වෙන්නේ? අදාළ බව කියන්නේ මොකද්ද? අපේ අරමුණට අදාළ වෙන්න ඕනේ. නිකන් අදාළ නැති දේවල් හරියන්නේ නැහැ. ඕක දැන් අදාළ බව කියලා උත්තරේ දෙනවා කියමුකෝ. පේපරේ ඒ ප්‍රශ්නෙට අදාළ බව කියලා උත්තරේ ඒ කියන්නේ දැන් මාක් ඒ කියන්නේ පේපරේ හදපු කෙනා දන්නවා අදාළ බව තමයි උත්තරේ එන්නේ කියලා. පොර පේපරේ හදන්නේ අදාළ බව කියලා නිකන් අදාළ බව කියලා දන්න මිනිස්සයා ඉන්නෝනේ. අදාළ බව දන්න මිනිස්සයාට මේ ප්‍රශ්නේ කියවගෙන යද්දිම අදාළ බව තමයි උත්තරේ කියලා මේ වෙන විදිහට මාරම ලේසි.
ඔළුවට එනවා අදාළ බව එන්නේ කියලා හරියටම මෙහෙම බලාගෙන ගිහිල්ලා තිබ්බා. මේක මේ පොඩි කොටසක් වුණාට ලකුණු දෙකක් විතර එනවා. හරි. තව කොටසක් තියෙනවා මේ අදට ඇතිද නැත්නම් මේ දත්ත ජීවන චක්‍රය කියලා data life cycle කියලා එකක් තියෙනවා. ඒකක් කියලා දෙන්නද? පොඩි කොටසක් තියෙන එක. ඊට පස්සේ තියෙනවා දත්ත ජීවන චක්‍රය. මේ මම දැන් මේ බෝඩ් එකේ ලියද්දි පැහැදිලි නෑ. අරකයි මේකයි ඒක වැඩි අදාළම නෑ. දැන් මම මේ කියන ටික ඔක්කොම මම මේ ටියුට් එකේ පිළිවෙලට තමයි කියාගෙන යන්නේ. ඔයාලට මේ ටියුට් එක ෂෙයා කරනවා. ටියුට් එක ෂෙයා කරපු ගමන් මම කියපු ටික ඔක්කොම කතන්දරේ වගේ මැවිලා පෙනේ. හරිද? ඒ තරමට ටියුට් එකේ ගාන්න පිළිවෙලට හදලා තියෙන්නේ. අර එහෙම මෙහෙන් ඒ කියන්නේ එකපාර කොහෙන්ද ආවේ කියලා හිතා ගන්න බැරි වෙන්න කන්ටෙන්ට් එක දාලත් නෑ. ගාන්නට පිළිවෙලට දාලා තියෙනවා. මේ ඒක බැලුවම අයිඩියා එකක් එයි. මේ අපි ටියුට් එක ඉස්සරහට බලමු මොකක් හරි කරන්න. ටියුට් එක කියන්නේ ඔයාලට බලාගෙන කරන්න පුළුවන් නම් තමයි හොඳ. Data life cycle. The life cycle of data. Life cycle. Life cycle of data. Life cycle. Life cycle කියන්නේ මොකද්ද? මේක මේ සිංහලෙන් ලියන්න එපා නේද? ජීවන චක්‍රයනේ. ජීවන චක්‍රය. දත්ත ජීවන චක්‍රය. හරිද? දත්ත ජීවන චක්‍රය. ඔන්න. දත්ත ජීවන චක්‍රය. දැන් මේ වචන ටික කියවපු ගමන් මොකද්ද ඔළුවට එන්නේ? මට නම් ඔළුවට එන්නේ ජීවන චක්‍රය කියවම නිකන් දත්තවල ජීවිතය වගේ. එහෙම සීන් එකක් එන්නේ. ඒ කියන්නේ දත්තවල ජීවන චක්‍රය. දත්තවලට ජීවිතයක් තියෙනවා. ඒ කියන්නේ දත්ත තැනින් තැනට කාලෙන් කාලයට වෙනස් වෙවි දත්තවලට ජීවිතයක් තියෙනවා. දැන් අපි ඉපදුනා ඒ විදිහට යනවා වගේ දත්තවත් මේ කොහේ හරි හැදෙනවා. ඊට පස්සේ දත්ත ටික කාලයක් කාට හරි ඕන විදිහට ගිහිල්ලා ඊට පස්සේ කවදා හරි දවසක දත්ත ටික නැති වෙලා යනවා. අපි මැරිලා යනවා වගේ දත්ත ටික වැඩක් නැති කාලයක් එනවා. ඇත්තටම අපේ ලයිෆ් සයිකල් එකම දත්ත වලට තියෙනවා. ඔයාලට ඒක තේරෙයි මේ ඩයග්‍රෑම් එක ඇඳලා. හරිද? අපේ ජීවිතය වගේම ජීවිතයක් දත්ත වලටත් තියෙනවා. මං කියන එක බලන්නකො data creation හරිද? data creation ඒ කියන්නේ දත්ත හැදෙනවා. data creation කියලා මෙතන දාන්න නැතුව සිංහලෙන් දාන්න නේද? මෙතන දාමුකෝ දත්ත නිර්මාණය. හරිද? create කරනවා කියලා කියන්නේ අපි අලුතෙන් account එකක් create කරගනි කියලා අපි කොල්ලොන්ට කියන්නේ. ඒ විදිහට ඔන්න දත්ත create වෙනවා. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? දත්ත ඊට පස්සේ manage වෙනවා. manage වෙනවා කියන්නේ කළමනාකරණයනේ. දත්ත කළමනාකරණය. management හරිද? ඊට පස්සේ දැන් මේක මෙහෙම තියෙනවා. හරිද? ඊතලෙන් ඊට පස්සේ removal of obsolete data means obsolete data කියන්නේ මොනවද? ඒ කියන්නේ අර අපි මැරුණම අපෙන් වැඩක් නැහැ නේ අපේ ශරීරයෙන්. අන්න ඒ වගේ දත්ත මැරෙනවා. දත්ත මැරුණම ඒ දත්ත වලින් වැඩක් නැහැ. ඒ කියන්නේ removal කියන්නේ remove කරලා දානවා. ඒ කියන්නේ දත්තවල ඒ කියන්නේ removal එක. ඒ කියන්නේ වැඩක් නැති දත්ත ටික අයින් කරනවා. හරිද? මෙතන මොකක්ද දාන්නේ? removal of obstacle data කියන්නේ මේ වැඩක් නැති දත්ත අයින් කළා දැන් ඒ කියන්නේ ඒක සිංහලෙන් කොහොමද කියන්නේ? කල්ලිකුත් වූ දත්තනේ ටූට් එකේ තිබ්බම
අවශ්‍ය නොවන කල්ලිකුත් වූ දත්ත පද්ධතියෙන් ඉවත් කිරීම. හරිද? කල්ලිකුත් වූ දත්ත කියලා දාමුකෝ. අනවශ්‍ය කල්ලිකුත් වූ දත්ත ඉවත් කිරීම. ඔයා මෙහෙම කියමුකෝ. දැන් අපි මේකට උදාහරණයක් ගමු. දැන් මේක තමයි මේ දත්තවල ජීවන චක්‍රය. ඒතකොට දත්තවල ජීවන චක්‍රය කොහෙද වැඩ කරන්නේ? ඇයි වැඩ කරන්නේ? දැන් දත්ත ජීවන චක්‍රය කියලා කියන්නේ කොහොමද? දත්ත දැන් අපි කතා වුණේ දත්ත ප්‍රොසෙස් එකකට යනවා කියලානේ කෙලින්ම. එතකොට මේ ඒ කියන්නේ මෙන්න මෙහෙම එකන්නේ කතා වුණේ දැන් මෙච්චර වෙලා. data ඊට පස්සේ process ඊට පස්සේ output නේ. මොකද්ද මේ එතකොට මේ ටික නැතුව මොකද්ද මේ කතන්දරේ? මේක වෙනස්ම ඩයග්‍රෑම් එකක්. මෙහෙමයි සීන් එක. හරිද? මේක ඇත්ත. මේක මේ තමයි ලොකුම විදිය. දත්ත නෙමෙයි මේ පද්ධතියක විදිය. හරිද? දැන් දත්ත ගත්තොත් මේ data වලට data කියන මිනිස්සෙක් නම් data එක කෙලින්ම යනවා මේ process එක තියෙන්නේ දැන් මේ ඔක්කොම පද්ධතිය. හරිද? මේ පද්ධති වටපිටාව. හරිද? ඒ කියන්නේ මෙන්න මෙතන මේක පද්ධතිය. process එක වෙන්නේ පද්ධතියක් ඇතුලේ. software එකක් කියමුකෝ. ඔයා software එකට data ටිකක් input කරනවා. ඒක output වෙනවා මෙහෙම. හරිද? output එක. ඒ කියන්නේ process එක තමයි මේක තමයි පද්ධතිය. app එකක් ගමුකෝ. පද්ධති පාඩමේ කියලා දෙනවා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා. හරිද? ඒක ගැන වැඩි හිතන්න එපා. නිකන් මේක වැඩක් නැහැ ඇත්තටම. නිකන් හිත ඔලුවට ගන්නකො. මේ පද්ධතිය ඇතුලේ අපි ඇතුලේදී දත්ත process වෙනෝනේ. ඒ වගේ දැන් දත්ත පද්ධතියට දැන් දාලා තියෙන්නේ. හරිද? මේ තියෙන පද්ධතිය. මේ පද්ධතිය තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ data දැන් create වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන පද්ධතිය. දැන් මේ ලොකු පද්ධතිය ඇතුලේ මේ process එක ඇතුලේ වෙන දේ මේ දත්ත වලට. හරිද? මොකද්ද වෙන්නේ? දත්ත නිර්මාණය කරනෝනේ. ඔන්න දැන් Zoom account එකෙන් නම් මොනවා හරි දත්ත ටික නිර්මාණය වෙනවා. දැන් අපි කියමුකෝ දත්ත කොහොමද නිර්මාණය වෙන තැනකට උදාහරණයක්. දත්ත ටික generate වෙනවා. පිටු ගාලා generate වෙනවා. දැන් Facebook එකේ ගමුකෝ. Facebook එකේ කට්ටිය chat කරනවා. Facebook එක ඇතුළේ දත්ත ඔන්න නිර්මාණය වෙනවා. හරිද? දත්ත නිර්මාණය වෙවි ඔන්න දත්තේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ Facebook එක ඇතුලේ මොකද්ද වෙන්නේ? දත්ත කළමනාකරණය කරනවා. ඒ කියන්නේ අනාගත ප්‍රයෝජනයේ සඳහා මෙන්ම තොරතුරු නිර්මාණය කිරීම සඳහා දත්ත ආරක්ෂා සහිතව තබා ගැනීම හා අවශ්‍ය පරිදි ලබා ගැනීම මෙමගින් සිදුවේ. ඒ කියන්නේ දත්ත අවශ්‍ය විදිහට තියා ගන්නවා. කාලයක් ඒ කියන්නේ මේ දත්ත අවශ්‍ය විදිහට තියා ගන්නවා කොහේ හරි. දැන් ඔයා Facebook එකේ chat කරපුවා නම් මේ chat කරපු history ඔන්න ටික කාලයක් යනකම් තියා ගන්නවා. මේ data ටික තියාගෙන ඉන්නවා. හරිද? ආය මේ අවශ්‍ය විදිහට කළමනාකරණය කරනවා. ඒ data මෙහෙම add කරනවා, කපනවා, කොටනවා. හරිද? ඒ කියන්නේ ඕනොක් කොටස විතරක් මේව කරනවා. එක දේවල් ඒ කියන්නේ දත්ත වලට මොනවා හරි දේවල් වෙනවා කියලා හිතනවා. මේක වැඩි හිතන්න එපා. ඩයග්‍රෑම් එක මතක තියාගත්තා නම් එච්චරයි. හරිද? මම මේ වැඩිපුර කියලා දෙනකොට තමයි මේ ගොඩක් ප්‍රශ්න එන්නේ. හරිද? ඒක ගොඩාක් හිතන්න එපා. දත්ත නිර්මාණය වෙනවා. අර වගේ Facebook එකක data ගොඩාක් ඔයා chat කරවුවා. chat කරපු ඔන්න මේ comment එකක් දැම්මා. ඒ comment එක Facebook එකේ කොහේ හරි ගබඩා වෙනවා. හරිද? ඒ ගබඩා වෙනවත් එක්ක දත්ත වලට තව සිද්ධ වෙනවා. මේ දත්ත create වෙලා ඒ දත්ත එහෙම ගබඩා වෙනවා. ඊට පස්සේ කාලයක් යනවා. දැන් අවුරුදු ගාණක් history ඔයාගේ notification history එකම ගමුකෝ. ඔයාගේ Facebook එකේ notification එනවනේ. ඒ history මේකේ මේ කල්ලිකුත් වූ දත්ත තියෙනවනේ. ගොඩාක් කල් ඔයා 2010 chat කරපු එකක් තියෙනවා කියමුකෝ. ඒවා මොකද කරන්නේ? ඉවත් කරලා දානවා. ඒ data මැරිලා යනවා. හරි? අනවශ්‍ය දත්ත පද්ධතියෙන් අයින් කරලා දානවා. අන්න ඔන්න ඔය ටික data වලට වෙනවා. ඒ කියන්නේ මෙතන මේ කතන්දරේ මොකක්ද දන්නවද? මේවා හිතන්න එපා. මේ ඩයග්‍රෑම් එක්ක සම්බන්ධ වෙන ඒවා මොකුත් හිතන්න එපා. මෙතන මේ පාඩමෙන් මට එතන ටියුට් එකේ මම දාන්නම්. මෙතන මිනිස්සයාට වගේ ජීවිතයක් දත්ත වලට තියෙනවා. හරිද? දත්ත මිනිස්සෙක් වගේමයි. හරිද? මිනිස්සයාගේ
ජීවිතය වගේ මිනිස්සයා වගේ නෙවෙයි මිනිස්සයාගේ ජීවිතය වගේ ජීවිතයක් තියෙනවා. හරිද? දත්ත වලටත් තියෙන්නේ අපේ වගේම ලයිෆ් එක. අපි කොහේ හරි හැදෙනවා, ඉපදෙනවා. හරිද? ක්‍රියේෂන්. ඊට පස්සේ අපි කාට හරි ඕනි විදියට ඒ කියන්නේ ඕන විදියට නෙවෙයි. දෙමාපියෝ කියන විදියට ඒ විදියට ඉන්නවා. හරිද? ඔන්න මැනේජ් වෙනවා. අපිව මැනේජ් වෙනවා. අපි ඉස්කෝලේ යනවා. අපි මෙන්න මේ විදියට කොණ්ඩේ කපනවා. එතකොට අපි දත්තයක් වගේ දත්තයක් කියවට සමාන කරන්න බෑ. මං කියන්නේ අපේ ජීවිතේ දත්ත වලට වෙන හරියම අපිටත් වෙනවා. අපිට වෙන හරියම දත්ත වලටත් වෙනවා. දත්ත නිර්මාණය වෙනවා. දත්ත කළමනාකරණය වෙනවා. ඊට පස්සේ අපිත් ඔන්න කවදා හරි දවසක මැරිලා යනවා. ඔන්න කල්ලිකුත් වූ දත්ත ඉවත් වෙනවා. දත්ත ජීවන චක්‍රය සමානයි අපේ ජීවන චක්‍රය. ඒක තමයි මෙතනදී කතා කරන්න තිබ්බේ. හරිද? මේකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? ඒ කියන්නේ මේ ඇයියෝ කොහොම වුනේ කියලා දැන් මටත් මග හැරුණ තැනක් එහෙම මොකක් හරි තියෙනවද? තේරුණාද? මේ දත්ත ජීවන චක්‍රය කියන එක තේරුණාද මන්ට? තේරුණා. හරියද? ඊට පස්සේ මේ මහා දත්ත. තව පොඩ්ඩක් තියෙනවා 18ක්. තව තියෙනවා ටයිම් එක කරමු. දත්ත ජීවන චක්‍රය. හරිද? මේක ඉවරයි. හරි අපි මේ කොටස කතා කරමු මහා දත්ත. හරිද? දැන් තියෙන්නේ අපි කතා කර කර හිටියේ ඒක මතකයිනේ. මෙහෙම ලයිෆ් සයිකල් එකක් තියෙනවා. ඒක ටියුට් එකේ තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. ටියුට් එකේ ලස්සනට ඔය මං කියපු ටිකම ස්ටෝරියක් වගේ තියෙනවා. කතන්දරයක් වගේ. නිකන් නවකතාවක් කියවනවා වගේ කියව ගන්න තියෙනවා. එතකොට මහා දත්ත මේ ඊළඟ කොටස. හරිද? big data. ඔන්න අපේ මොඩියුල් එකකුත් තිබ්බා මෙන්න මේ වගේ big data කියලා. හරිද? ඔයාලට තියෙන්නේ ඇත්තටම මේ නෑ වචන දෙක තුනක් පේලියක් තියෙනවා. මේක ලොකු පාඩමක් එහෙම නෙවෙයි. වචන දෙකක් තියෙනවා. මේක කියන්නේ මොකක්ද කියලා. මහා දත්ත කියන්නේ මොකක්ද කියලා විතරයි ඔයාලට තියෙන්නේ. එතකොට මහා දත්ත කියන්නේ වචනෙන් තේරෙනවනේ. මහා දත්ත. ගොඩාක් දත්ත ලොකු දත්තයක් නෙවෙයි. ලොකු තනි දත්තයක් නෙවෙයි. මහා දත්ත කියලා කියනවා. දත්තනේ බහුවචන. මොකද්ද? දත්ත ගොඩාක්. මහා දත්ත. දත්ත ගොඩාක්. ගොඩාක් දත්ත කිව්වම ඔයාලට මොනවද මතක් වෙන්නේ? මට නම් මතක් වෙනවා Facebook එක, Instagram, හරිද? FB එක, Insta, ඊට පස්සේ Twitter, හරිද? X එක. දැන් ඒකේ X නේ. ඊට පස්සේ ඔය වගේ සෝෂල් මීඩියා ටික තියෙන TikTok අන්න. TikTok එක. හරිද? මේ වගේ ජෙනරේට් වෙන data වලට කියන්නේ මොනවද? big data. දැන් මහා දත්ත කිව්වත් කමන්නේ කෙලිම big data කියලා කිව්වක් කමන්නේ. ඔයාලට පේපරේ දෙද්දි ඔය වගේ වචන තියෙන ඔය වගේ වචන වල ඉංග්‍රීසියක වරහනින් දෙනවා. හරිද? ඒ ඉංග්‍රීසි මීඩියම් කරා සිංහල මීඩියම් කරා මේ වගේ දේවල් වල තව සමහර වචන තියෙනවා සිංහලෙන් ඒවා මේ අපිට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. එතකොට මේ සිංහලෙන් කිව්ව ගමන් ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ වුණාට එහෙම කියලා එකක් නැහැ. සිංහලෙන් පුළුවන් ටිකක් වෙලා කියවුවා. මහා දත්ත කියන්නේ මොනවද? big data. big data ඔන්න big data තමයි මොනවද? big data generate වෙනවා FB එකේ. හරි? ඊට පස්සේ Instagram එකේ. ඒ වගේ දැන් ඔයා හිතන්නකෝ ලෝකෙම දැන් ලංකාවේ කෝටි 2.5ක් කියනෝනේ. මේ ජනතාවින් ඊට පස්සේ දැන් මේකේ කෝටි 2.5න් දැන් කෝටියක් ඉන්නකම Facebook නිකමට කියන්නේ මේ ඇත්ත data analyze කරලා එහෙම නෙවෙයි කියන්නේ. ඒතර ඔයා හිතන්නකෝ ලංකාව මේ ගානයි ලෝකේ හරිද? දැන් ලෝකෙ මෙහෙම තියෙනවා කියමුකෝ. ඔහොම ගිහින් මේ මෙන්න මෙහෙම ගිහින් ඔහොම තියෙනවා කියමුකෝ. මෙහෙම ලෝකේ තියෙනවා හරිද? මෙහෙම ලෝකේ තියෙනවා. මෙතන ශ්‍රී ලංකාව තියෙනවා. හරිද? ශ්‍රී ලංකාව මෙහෙම තියෙනවා කියමුකෝ. එතකොට ශ්‍රී ලංකාව මෙච්චරයි. හරිද?
ශ්‍රී ලංකාව මෙච්චරයි. චූටි තව ටිකක් චූටි. හරි? ඔන්න මුතු ඇටේ චූටි. හරිද? අපේ ලංකාව එතකොට චූටි. ඊට පස්සේ දැන් අපි කම්පෙයාර් කරලා බලමු මේ ශ්‍රී ලංකාවේව කීයක් ඉන්දියාවට තියෙනවද කියලා. චූටි. හරි? ඔය සිටීමේ බැලුවොත් මීටත් වඩා චූටි. ඕන කම්පෙයාර් කරලා බලනවා. අම්මට හුඩු. මේ ඉන්දියාව ගත්තොත් මේ ඇඟිල්ල තියන්න ඇඟිලි තියුවොත් එහෙම ඒ තරම් වෙන කවුන්ට් එකක් එනවා. ඒ ගුණයක් විශාලයි. හරිද? මේ රටවල් ඒ ගුණයක් විශාලයි. එතකොට සාමාන්‍ය කෝටියක් ලංකාවෙන් ඉන්නවා කෝටි කීයක් ඇද්දිද Facebook එක? මේ මුළු ලෝකෙම එහෙම ගත්තොත් Facebook එක ඇතුලේ කීයක් ඇද්ද? හිතා ගන්න බැරි වෙන ගාණක් ඇති. හිතා ගන්නවත් බෑ. ඒක ඒ තරමට අමාරුයි. ඕක ඔයාලට දැන් ඇඟට දැනෙන්නේ නැහැ, මොළේට දැනෙන්නේ නැහැ. මොකද මේ big data analyze කරන part එහෙම නැති නිසා. දැන් ඕක IT campus වල එහෙම දැන් IT ඉගෙන ගන්න degree එකෙන් බැලුවොත් එහෙම ඔයාලට නැහැ ඇත්තට මේ මහදත්ත කියන්නේ මොකක්ද කියලා විතරයි මම මේක පැහැදිලි කරන්න කියන්නේ. බය වෙන්න දෙයක් නැහැ. හරිද? මේ big data analyze කරන විදිහ. මේ pipeline එකේ කොහොමද data ගමන් කරන්නේ? හරිද? ඔය data වලට කොහොමද ඔය big data store කරගන්නේ කොහොමද? big data ඊට පස්සේ process කරන්න වෙනම algorithm තියෙනවා. කෙලින්ම ඔය දැන් මේ ග්‍රීන්ලන්තේ එහෙම තියෙනවනේ මේ ග්‍රීන්ලන්තේ හරි මෙන්න මේ යට රටවල් ටික තියෙන්නේ. හරිද? මේ වගේ අයිස් නේ. හරිද? මේ වගේ තමයි සර්වර් ෆාම් එහෙම තියෙනවා. අයිස් තියෙන පැති වල ඒ කියන්නේ ඇයි සර්වර් ෆාම් කියන මොනවද? ඔයා දැන් ඔය යූස් කරන Facebook එක ඔය Facebook එක කොහේ හරි කම්පියුටර් එක ඔන් කරලා තියෙනවා. Facebook එක. ඔයාලා ඇවිල්ලා යන්න. ඔන්න දැන් මම ලොග් වෙද්දි අරේ කම්පියුටර් එක ඔන් වෙලා තියෙනවා Facebook එකේ. කොහේ හරි ලෝකේ කොහේ හරි අපි එන්නේ කම්පියුටරෙන් තමයි data ගන්න Facebook එකේ. මෙයා මාව කනෙක්ට් ඔන්න දැන් මම මෙයාට friend request එකක් යවුවා. ඕවා ළමයි මේ සාමාන්‍ය friend request එක ලස්සනට මෙහෙම බෝලයක් වගේ එන්නේ නැහැ. අර වගේ තියෙන තනිකර වගු, තනිකර ඉලක්කම්, තනිකර math part තියෙන්නේ ඒ වගේ ගණිතයෙන් තමයි ඒවා ස්ටෝර් වෙලා තියෙන්නේ. ඒවා එන මොලේට දකින්න බෑ. ඒ තරම් අප්පිරියයි. හොයා ගන්නත් බෑ. මනුස්සයට ඇනලයිස් කරලා කියන්නත් බෑ හරියට එකපාර. ඒකට ලස්සන UI එකක්. UI කියලා කියන්නේ ඔය user interface එක. ඔය ඉස්සරහට කතා කරනවා. මේ පාඩමේම දෙවෙනි පාඩමේ අගට වගේ මේ කතා කරනවා. ඒ කියන්නේ අපිට ලස්සන Facebook එකේ chat කරන්න ලස්සන interface එකක්. මෙහෙම scroll වෙන ඕවා හදලා දීලා තියෙන උඩින් පේන්න. ඒ වුණාට ඇත්ත මොකද්ද? ඇත්ත back end එක. තනිකරම මහා යුද්ධයක්. ඒ මොකද්ද? මේ හිතන්නකො මේ රටවල් වල සමහර පැති තියෙනවලු. සර්වර් ෆාම් තියෙනවා. ඒ කියන්නේ සර්වර් කියන්නේ ඔයාගේ කම්පියුටරේ වගේ ඔන් කරපු ලොකු කම්පියුටර්. සුපර් කම්පියුටර් ඔන් කරලා තියෙනවා යායක්. දැන් මම ප්‍රශ්නයක් අහුවොත් ඇයි ඒව සීතල රටවල් වල තියෙන්නේ කියලා? සීතල රටවල් වල තියෙන්නේ ඇයි? රත් වෙනවා වැඩිනේ. මේ රටවල් වල ක්ලයිමේට් එක හරියන්නේ නැහැ. දේශගුණය දැන් ලංකාව වගේ තියන්න බෑ. සමකාසන්නේ සමකේ මේ හරින් කඩාගෙන යනවනේ. හරිද? එතකොට මේ හරිය පට්ට රස්නේ. මේ හරිය සර්වර් ෆාම් එකක් තිබ්බොත් මොකද වෙන්නේ? සර්වර් ටික ගිනි ගනි. ඒ තරම් රත් වෙනවා. පුදුම රස්නයක්. දැන් අපේ ලැප් එකේ ගත්තොත් එහෙම යට තියෙනවනේ ෆෑන් කිට් එකක් තියෙනවා ඒක කූල් කරන්න. ඒ වගේ අර වගේ ලොකු කම්පියුටර් වල ෆෑන් එකම කොච්චර ලොකුද? හිතන්නකෝ මේ ෆෑන් තිබ්බත් ඒක නිවන්න පුළුවන් වේද? ඒ කියන්නේ ඒකේ කූලින් සිස්ටම් එක. ඒකට තමයි දේශගුණය සීතල රටවල් වල සර්වර් ෆාම් තියෙන ළමයි. මේ Twitter එක එහෙම ගත්තොත් මේ X එක දැන් මේ Twitter එක දැන් X වුණානේ. හරිද? කලින් Twitter තිබ්බ එක දැන් X වුණා. Elon Musk ගේ මේක Elon Musk ගත්තනේ සල්ලි වලට. Twitter එක දැන් X. හරි නම වෙනස් කරා පොර ඒක. දැන් ওই X එකේ එහෙම මාර විදිහට සර්වර් ෆාම් ගොඩ ගහලා තියෙනවා. එතකොට මේ ඔන්න ඕවගේ තියෙන්නේ data තියෙනවනේ දැන් ඔයා මෙන්න මැසේජ් එකක් යවුවා. ඒක තොරතුරක් නෙමෙයි මොකක් හරි ওই දත්තයක්. තොරතුරුත් dataම තමයි. දැන් මෙතන තොරතුරුත් ගබඩා වෙනවා. දැන් මහා දත්ත කිව්ව ගමන් මෙතෙන්ට තොරතුරුත් අදාළ වෙනවා. කොහොමද දත්ත එකතු වෙලානේ තොරතුරක් ඇදෙන්නේ. දැන් දත්ත එකතු වෙලා තොරතුරක් ඇදෙද්දී ඒ තොරතුරුයි දත්තයි ඔක්කොම එක ගොඩේ මොනාගේද ස්ටෝර් වෙලා තියෙන්නේ? මේ big data systems වල. big data කියන්නේ ඔය ඔක්කොම.
දත්ත ඔයාලා දැනට මතක තියාගන්න දත්ත කියමු. ඔව් දත්ත තොරතුරු අනම්මනම් ඒවා ලොකුට හිතන්න එපා. දැන් මං කිව්ව අයිඩියා එක තියෙනවනේ. ගොඩාක් ලොකුයි කියලා හිතාගෙන ඉන්න. මොකද දන්නවද? ඕකේ MCQ එකෙන් කොහොමද දන්නවද? එන මොකක් හරි එකක් දීලා මොනවාද මේකට කියන නම? ඔන්න big data. වෙන ලොකු මේකක් දෙනවා මේ ටෙක්නොලොජි එකක් හරි අරකයි මේකයි ලොකු දත්ත ප්‍රමාණය ජෙනරේට් වෙනවා. ඒක කිව්ව ගමන් මොකද මතක් වෙන්න ඕනේ? මහා දත්ත නෙමෙයි. මේ big data. big data system එකක මෙන්න මේ වැඩේ තමයි වෙන්නේ. දැන් දැක්කනේ මේ FB වල එහෙම හිතා ගන්න බෑ. හරි? පුදුම මාර සෙනගක් ඉන්නේ. මෙහෙම බැලුවොත් මුළු ලෝකෙම ඉන්නවනේ. තනි Facebook එකේ ඉන්නේ. ආයේ region wise Facebook එක බෙදලා තියෙනවා. යම් යම් condition මත Facebook එක බෙදලා තියෙනවා. මේ region එකේ videos මේ region එකට පෙන්වන්න නැතුව මට Facebook page එකක් අද ඉඳලා කරන්න ඕනේ. ඒකට පොඩි option එකක් දීලා තියෙනවා ලංකාවට පෙන්වන්න නැති වෙන ලංකාව hide කරන්න. ඒ වුණාට ඔය ඔක්කොම ඉන්නේ තනි Facebook එකේ. ඉතින් Facebook එක අයිතිකාරයා. හරිද? මාක් සකර්බර්ග් කොහොමද ඕක මැනේජ් කරන්නේ? ඔච්චර මුළු ලෝකෙ. ඔයා හිතනවද මේ ලෝකේ Facebook එක ඩවුන් වුණොත් එහෙම මේකෙන් කොච්චර පාඩුවක් එනවද කියලා? තප්පර ගානට පාඩුව ඩොලර් මිලියන ගණන්. හරි? ඒ ඩොලර් ලොකුම පාඩුවක් එනවා තප්පර ගානක් Facebook එක ඩවුන් වුණොත් මිනිස්සුන්ට ඒ තරම් සමහර ජීවිතත් අහිමි වෙන තත්ත්ව තියෙනවා. දැන් WhatsApp එකේම ඩවුන් වුණාම ජීවිතත් අහිමි වෙන්නත් පුළුවන්. එන කොහේ හරි තැන ඒ තරමට යූසර්ස්ලා ඉන්නවා. අන්නේ මෙන්න මේ වගේ platform වල එන්නේ වගේ යූසර්ස්ලා කටයුතු කරද්දී නිර්මාණය වෙන දත්ත තියෙන්නේ. අන්න එච්චර ලොකු දත්ත ගොඩක්. ඒ මහා දත්ත කන්දරාව මහා දත්ත කියලා කියනවා. හරි? දැන් මේකේ මේ ටියුට් එකේ තියෙන එක මම කියවන්නම්. වර්තමානයේදී සාකච්ඡා වන ඉතා වැදගත් සංකල්පයක් ලෙස මහා දත්ත සැලකිය හැකියි. වර්තමානයේ විතරක් නෙවෙයි. ඒ කියන්නේ මේ අද ඊයේ විතරක් නෙවෙයි. Facebook එක ඔය පටන් ගත්ත කාලේ පටන් ගත්තම කාලේ නෙවෙයි. සාමාන්‍ය වෛරල් වෙලා ලොකු කට්ටියක් යූස් කරන්න ගත්ත දවස් ඉඳලා ඉතින් මහා දත්ත ජෙනරේට් වෙනවා. හරිද? එතකොට සාමාන්‍ය සාම්ප්‍රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින් සැකසිය නොහැකි තරම් සංකීර්ණ සහ ඉතා විශාල පරිමාවක දත්ත එකතුවක් මින් අදහස් කෙරේ. අපේ කම්පියුටරේට big data දාන්න තියා හිතන්නවත් බෑ. අපි ගාව මේ තියෙන කම්පියුටර් වලින් ඒවා මැනේජ් කරන්න බෑ. ඒවා මේ අපේ වගේ ලැප්ටොප් උත් නෙවෙයි. ඒක කම්පියුටරයක් කියලා හිතා ගන්නත් බෑ. සර්වර්ස් ගත්තොත් එහෙම මේ වගේ ෆාම් එකේ තියෙන්නේ සර්වර් ඔයා දැකලා තියෙන සුපර් කම්පියුටර් එක කිව්වමත් ඉතින් ඇත්තට මේක කම්පියුටරයක් කියලා හිතෙන්නේ නෑනේ. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය කම්පියුටර්ස් වල අපේ කම්පියුටර් වල මේ big data handle කරන්න බෑ. හරිද? එතකොට සාමාන්‍ය සාම්ප්‍රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින් සැකසිය නොහැකි තරම්. හරිද? ඒ දත්ත සැකසුම් මෘදුකාංගත් වෙනම තියෙනවා. දැන් අපි මෙතන කිව්වේ හાર્ඩ්වෙයානේ. දැන් අපි කිව්වේ අපේ කම්පියුටර් වලත් බෑ අමාරුයි කියලා. සාමාන්‍ය අපිට ප්‍රැක්ටිස් වෙන්න ඒ වගේ ඇල්ගොරිතම් පුරුදු වෙන්න පොඩි පොඩි ඔය software දාලා එහෙම මේක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි big data ගැන ඉගෙන ගද්දි අපි මොකද්ද මේ ඇල්ගොරිතම් ගැන එතකොට අපේ කම්පියුටරේ පොඩ්ඩක් අර ඒක ඉගෙන ගන්නවා කියන ඉගෙන ගන්න උදව්වක් වෙන්න අපේ කම්පියුටරේට පොඩ්ඩක් දාලා ඒවා ක්‍රියා කරන හැටි ඉගෙන ගන්න පුළුවන්. ඒ අරන්නේ Facebook එකට කෙලින්ම අපේ ලැප්ටොප් එක කනෙක්ට් කරන්න බෑ. big data handle කරන්න කියන ජීවිතේට බෑ. හරිද? අන්න ඒක තමයි මෙතන මේ වචන ටිකෙන් කියන්නේ. සාම්ප්‍රදායික දත්ත සැකසුම් මෘදුකාංග වලින්. එතන මෘදුකාංග කියන්නේ software වලට. ඒක ඉස්සරහදී කියලා දෙනවා. වැඩි හිතන්න එපා. ওই software වෙනමම තියෙනවා ඒකට. එතකොට සංකීර්ණ නොහැකි තරම් සංකීර්ණ සාමාන්‍ය මෘදුකාංග වලින් සකසන්න බෑ. නොහැකි තරම් සංකීර්ණ සහ ඊටා විශාල පරිමාවක දත්ත එකතුවක් මින් අදහස් කෙරේ. මෙම දත්ත සැකසීමේදී එහි ඇතිවන අගයන්ගෙන් දත්ත ග්‍රහණය කර ගැනීම, ගබඩා කිරීම, විශ්ලේෂණය කිරීම, සෙවීම, බෙදා ගැනීම සහ යාවත්කාලින කිරීම වැනි ද අතිශය දුෂ්කර වේ. ඔන්න ඔච්චරයි big data ගැන ඔයාලට තියෙන. ඔතනින් ඉවරයි. තනි ඡේදයක් තියෙන්නේ. හරි. ඔතනින් big data ගැන ඉවරයි. ඒ කියන්නේ big data කියන්නේ මොකක්ද කියලා විතරයි මෙතන තියෙන්නේ. එහෙනම් මේව දත්ත සැකසීමේදී එහි ඇතිවන අගයන්ගෙන් දත්ත ග්‍රහණය කර ගැනීම, එන්නේ අය සිස්ටම් එකම තමයි. ග්‍රහණය කරන බෙදා ගැනීම යාවත්කරනද අතිශය දුෂ්කරයි. ඒ කියන්නේ අපි මේ කරන process එක පට්ට දුෂ්කරයි. අපි සාමාන්‍ය කම්පියුටරෙන් අපි අර කරේ අර CID scene එකේ එහෙම අපි ග්‍රහණය කරගෙන අරම මෙහෙම කරේ. ඒ වගේ බෑ මේ වගේ. මේ වගේ තියෙන්නේ ඇත්තරම මේ හිතා ගන්නවත් බැරි තරම්
ලොකු data කන්දරාවක්. ඒක handle කරන්න වෙනම මෘදුකාංග තියෙනවා. මේ ICT නෙවෙයි එතන use වෙන්නේ. එතන වෙනමම technology එකක් තියෙනවා. ලොකු තාක්ෂණයක්. හරිද? මහා දත්ත කියන්නේ ඔන්න ඕක. big data වල MCQ එකක් ආවොත් දැන් දන්නෝනේ මහා දත්ත කිව්ව ගමන් මට මතකයි මම මුලින්ම IT subject එක select කරගෙනත් මටත් මහා දත්ත කිව්ව ගමන් මේ එකපාර දැන් paper එක දුන්නේ ගමන් මහා දත්ත කිව්ව ගමන් මේ අඩි මහා දත්ත කියන්නේ මොකද්ද? මටත් paper එක දුන්නේ ගමන් මහා දත්ත කියන්නේ මහා දත්ත කිව්වම මේ මොකද්ද කියලා එකපාර මට දැන් මතක් වුණා මේ එක දවසක් දෙකක් මට මතක තිබ්බේ නැහැ. එහෙනම් මුල්ම IT වලට ආපු මුල්ම කාලේ. හරිද? ඒක තමයි මම ඔයාලට මෙච්චර පැහැදිලි කරේ. දැන් ඔයාලට ඔළුවට යන්න ඕනේ. කවදා ඇහුවත් මහා දත්ත කිව්ව ගමන් අම්මට උඩේ FB එකේ එහෙම මේ Instagram එකේ මාර විදියට ජෙනරේට් වෙන data තියෙන්නේ. අන්නේ data තමයි ඔය මහා දත්ත කියන්නේ. නමේම තියෙනෝනේ පට්ට ලේසි කියලා දැනෙන්න ඕන. හරි? මම හිතනවා දැන් ඒක හොඳටම තේරුණා කියලා. ඊට පස්සේ තව කොටසක් තියෙනවා තොරතුරු වල ස්වර්ණමය න්‍යාය කියලා. මම හිතන්නේ ඔයාලට දැන් ඔය ටික පාඩම් කරගත්තත් ඇති කියලා. දැන් ඔයා මේ මල්ලිගේ දැන් ලබන අවුරුද්දේ එක්සෑම් එක තියෙනවා නම් මම හිතනවා දැන් මේ යන ගානට ඔයා පාඩම් කරගත්තොත් අනිවාර්යෙන් A+ එකක් කියන්නේ ඒකක් ගන්න පුළුවන්. මේ යන සිස්ටම් එකට හැබැයි මේ ටයිම් එකේම මේ පොඩි පාඩම් ටික ආයෙ ටයිම් එකක් තියාගන්න නැතුව පාඩම් කරගෙනම යන්න ඕනේ. මේවා කටපාඩම් කරන්න දෙයක් නැහැ. තේරුණා නම් ඒ ඇති. හැබැයි මේ ටියුට් එක හැමදාම වගේ රෙෆර් කර අමතක වෙන දේවල් බලන්න ඕනේ. දැන් අමතක වෙන්න පුළුවන්. තව ටිකකින් ඔන්න අමතක වෙන්න පුළුවන්. ඒ හැටි මටත් එහෙම තමයි අමතක වෙනවා. එතකොට මේක අප්ඩේට් එකේ හිටපු ගමන් පේපර් එකට ගිහලා ලියන්න පුළුවන්. තියරි සබ්ජෙක්ට් එකක් නෙවෙයිනේ. පොඩි අයිඩියා එකක් තියාගන්න ඕනේ. නිතරම කියවලා. එතකොට දත්තවල ස්වර්ණමය න්‍යාය කියලා අලුත් කොටසක් තියෙනවා. මේ වගේම පොඩි chart එකක් ඇඳලා පැහැදිලි කරන්න තියෙන්නේ. දත්තවල නෙවෙයි sorry තොරතුරු වල ස්වර්ණමය න්‍යාය. ඒක දැන් කරන්නද මේ නැත්තම් ඊළඟ දවසේ කරන්නද? ඒක මම දැන් කරන්නද? මොකද කියන්නේ? මේ එහෙනම් ඊළඟ දවසේ කරමු නේද ඒක? ප්‍රශ්නයක් නැහැනේ. මල්ලිත් දාලා දෙනවා. ඕනි එකක් කියලා දාලා දෙනවා. කමන්නේ අපි ඊළඟ දවසේ ඉඳන් කතා කරගෙන යන්න. දැන් ඔයාලා මේ ටික හොඳටම ඒ කියන්නේ මේකෙන් තියෙන දැන් මල්ලිට පුළුවන් MCQ ටික තියෙන්නේ. මේකෙන් ආපු MCQ ටික දැන් ආයෙ රෙෆර් වුණානේ. MCQ ටික විතරක් කරන්න. හරිද? මේ මම ඊළඟ දවසේදී ඒ කියන්නේ ඊළඟ දවසේ අපි ජොයින් වෙනවනේ. එතකොට ජොයින් වෙද්දී මම ඔයාලට ක්විස් එකක් හදලා දෙන්නම්. ටික් දාගෙන යන්න තියෙන්නේ. එදා දැන් අපි මෙච්චර කල් කතා කරපු මේ ටිකෙන් සිලබස් එක පටන් ගත්තා. දැන් 2011 අලුත් සිලබස් එක පටන් ගත්තානේ. ඒ සිලබස් එකේ ඉඳලා මේ වෙනකන් ආපු MCQ ටික තියෙන්නේ. මේ අපි මෙතෙක් කතා කරපු ටික. දැන් එදා දවසෙත් කතා කරන ටික ඉවරුනාම ඒ දක්වා මම ප්ලෑන් කරගෙන හදාගෙන ඉන්න MCQ ටික. එතකොට විභාග ප්‍රශ්න නිකන් මං හිතලා දෙන ප්‍රශ්න නෙවෙයි. A level paper එකේ ඇත්තම දැන් ඔය මෙච්චර මහන්සි වෙලා අවුරුදු දෙකක් තිස්සේ මහන්සි වෙලා ලියන A level paper එකේ මෙච්චර කල් A level paper එකට ආපු ඒවා මෙච්චර කල් දීපු A level paper වලට ආපු ප්‍රශ්න ටික මම ඔයාලට ටික් දාන ඔන්ලයින් ටික් දාන්න පුළුවන් විදිහට හදාගෙන යන ලින්ක් එකක් ක්ලික් කරා ඒකට ටික් දාගෙන යන විදිහට දාගෙන යන්න තියෙනවා. ඒ විදිහට මම පොඩි මේ ක්විස් එකක් හදලා තියන්න. එතකොට ඔයාලට මේ හැමදාම කරන ටික පේපරේ A level paper ටික් කරපු ගම මේ එතකොට ගේමක්ම නැහැ. ඊළඟට එන එක කරන්න එක මහලු වැඩක් නෙමෙයි ඒක. හරි එහෙනම් නේ මේ අපි එහෙනම් ලීව් වෙමු. ඔක්කොම good night. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙද කාට? මොකක් හරි තේරුන්නේ නැති දැනක් හරි? මම මේ තියෙන්නේ. තේරුණා නේ මල්ලි? මේ ඔයාලට මේක ගේමක්ම නැතුව ඇති මේ මුල් ටිකනේ. මේ
හරි එහෙනම් මේ good night ඔක්කොටම.